හරි ළමයි. ඉතින් මේ වීඩියෝ එකෙන් මම කරන්න යන්නේ අපි මීට කලින් දාපු වීඩියෝ එකෙන් ඩොප්ලාචරණය කියන්නේ මොකක්ද? ඩොප්ලාචරණය කියන එක අපි සමීකරණ දාලා කොහොමද එක එක අවස්ථාවල ඩොප්ලාචරණයට අපි භාවිතා කරන්නේ සහ අවසානයේ අපි තනි සමීකරණයකින් ඕනම ඩොප්ලාචරණය ගානක් හදාගන්න පුළුවන් විදිහට අපි මීට කලින් වීඩියෝ එකේ සාකච්ඡා කරන ඩොප්ලාචරණයේ තියරි. ඉතින් තව පොඩි කොටස් කීපයක් ඉතුරුලා තියෙනවා පරාවර්තනයේ ඩොප්ලාචරණය වගේ කොටස්. ඉතින් ඒක සමහර විට මම මේ වීඩියෝ රෙකෝඩ් කරලා තාම තීරණය කරලා නැහැ මේ වීඩියෝ එකට මේ ඇඩ් කරනවද එහෙම නැත්නම් වෙනම වීඩියෝ එකක් විදිහට ඇඩ් කරනවද කියලා. සමහරවිට මේ වීඩියෝ එකේම මුලින්ම මම පාස්ට් පේපර්ස් MCQ ටිකක් සාකච්ඡා කරලා ඉවර වෙලා පරාවර්තන ඩොප්ලාචරණය පාර්ට් එකක් වගේ තව සහ ආලෝක ඩොප්ලාචරණයක් තව තියෙනවා. ඒ වගේ තව වෘත්තාකාර පතේක වගේ යදි ඩොප්ලාචරණය වෙන්නේ කොහොමද වගේ තව කොටස් කීපයක් තියෙනවා තියරි ටිකක් කියා දෙන්න. ඒ ටික සමහරවිට මේ වීඩියෝ එකට මැඩ් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වෙන වීඩියෝ එකක් විදිහට මම අනිවාර්යෙන් අප්ලෝඩ් කරනවා. හරි. ඉතින් මුලින්ම කියන්න ඕන කලින් වීඩියෝ එක බලලා නෙමෙයි නම් මේ වීඩියෝ එකට මුලින්ම ආවේ ඔයා. කියන්නේ මේ වීඩියෝ එකට නම් මුලින්ම ඔයා ඇවිල්ලා ඉන්නේ. ඉතින් ඔය කට්ටියට කලින් වීඩියෝ එක බලලා ඉන්න නම් මේ වීඩියෝ එකට එද්දි මේකේ පාස්ට් පේපර්ස් MCQ වගේ තමයි සාකච්ඡා කරන්නේ. ඩොප්ලාචරණය ගැන හරියට අයිඩියා එකක් නැති කෙනෙක් නම් අනිවාර්යෙන් මීට කලින් තියෙන මම දාලා තියෙන ඩොප්ලාචරණයේ මූලික තියරි මම කොටස් කියා දෙන වීඩියෝ එක බලන්න අනිවාර්යෙන්. එහෙම නැතුව සමහරට ඒ වීඩියෝ එකත් නොබලා හැබැයි ඩොප්ලාචරණය ගැන අයිඩියා එකක් මේ වෙද්දි තියෙනවා. හැබැයි පාස්ට් පේපර්ස් ගණන් ටිකක් පොඩ්ඩක් හදන විදිහ බලලා පොඩ්ඩක් try එකක් දෙන්න ප්‍රැක්ටිස් එකක් වෙන්න කැමති කෙනෙක් නම් දිගටම මේක බලන් යන්න පුළුවන්. හරි. ඉතින් මේ වෙද්දි ඔයාලා හැමෝම ගාම වගේ ගොඩක් වෙලාවට පාස්ට් පේපර්ස් MCQ පොත් තියෙනවා. හරිද? MCQ වර්ගීකරණය කරලා හදව පොත් තියෙනවා. එහෙම නැත්නම් දැන් ගන්න විශේෂ 2026 A level ළමෙක් නම් දැන් අනිවාර්යෙන් මේ වගේ පොත් අරගෙන ඔයාලා වැඩේට සෙට්ලා ඉන්න ඕන. හරිනේ? හරි. එහෙනම් අපි පටන් ගමු. එහෙමයි. අනික මූලිකම මට්ටමේ අපි ඉගෙන ගත්ත දේවල් වලින් මූලික මට්ටමින් පටන්ගෙන ඊට පස්සේ ටික හොඳ ඇඩ්වාන්ස් ගණන් කීප එකට ගිහිල්ලා මම වැඩේ කරගෙන යන්නම්. හරිද? එතකොට මුලින්ම හැම පාස්ට් පේපර් හැම MCQ වගේ මම ඉතින් සාකච්ඡා වෙන්නේ නැතුවේ මම මුලින්ම මූලික දේවල් ටිකක් සහ ඊට පස්සේ ටිකක් හොඳ ගණන් ටිකක් සාකච්ඡා කරලා වැඩේ කරගෙන යනවා. හරිද? හැම පාස්ට් පේපර්ස් 1980 ඉඳන් 2025 වෙනකම් මේ වෙද්දී MCQ වෙවිලා තියෙනවා. ඉතින් ඔය හැම එකම මම මේ විතර සාකච්ඡා කරන්නේ නැහැ. ඉතින් මම ඔය කට්ටියට අර තියරි මම ඉගෙනුවා. ඊට පස්සේ ගණන් ටිකකුත් මම මගේ පැත්තෙන් ඉන්න ඕනේ නිසා තමයි මේ වීඩියෝ එක දාන්නේ. එහෙනම් අපි ගණන් හදන්න පටන් ගමු. ඊට කලින් ඔය කට්ටියට මතක නම් මම කලින් වීඩියෝ එකේ අවසානෙට ඩොප්ලාචරණය කියන එක හරි සරල තනි සමීකරණයකින් අපිට ඕන කෙනෙක් කරගන්න පුළුවන් විදිහට සංක්ෂිප්ත කරලා දුන්නා. ඉතින් අපි මුලින් මේ සමීකරණ ලියා ගනිමු. ඔය සමීකරණය තමයි මම ගොඩක්ම මේ තියෙන ගණන් ඇඩ් කරන්න යන්නේ. හරිද? එහෙනම් මොකක්ද මේ සමීකරණය? සරලව මම ආයෙ පොඩ්ඩක් මතක් කරන්න මේ වගේ මොකක් හරි ශබ්දය නිකුත් කරන ප්‍රභවයක් සහ නිරීක්ෂකයෙක් අතර ශබ්දය නිකුත් කරන ප්‍රභවයක් සහ නිරීක්ෂකයෙක් අතර ප්‍රභවයට අපි සෝස් එක කියන්නේ S විදිහට නම් කරනවා නිරීක්ෂකයා ඔබ්සර්වර් වෙන නිසා අපි ආව O විදිහට නම් කරනවා හරි නිරීක්ෂකයෙක් සහ ප්‍රභවයක් අතර සාපේක්ෂ චලිතයක් ඇති විට ප්‍රභවය නිකුත් කරන ධ්වනියේ සත්‍ය සංඛ්‍යාතයට වඩා වෙනස් වෙලා මේ නිරීක්ෂකයාට ඇහෙන සංසිද්ධිය තමයි අපි ඩොප්ලාචරණය කිව්වේ. නේද? සත්‍ය සංඛ්‍යාතයට වඩා ප්‍රභවය නිකුත් කරන සත්‍ය සංඛ්‍යාතයට වඩා වෙනස් වෙලා නිරීක්ෂකයාට ඇහෙන සංසිද්ධිය තමයි අපි ඩොප්ලාචරණය කියලා කිව්වේ. ඉතින් එතකොට මෙන්න මේ ඇහෙන සංඛ්‍යාතය කියන එක නා නිරීක්ෂකයාට ඇහෙන සංඛ්‍යාතය අර පිටින් සාමාන්‍ය දෘශ්‍ය සංඛ්‍යාතය කියලාත් කියනවා. හරිද? ඒ වෙනස් වෙලා ඇහෙන සංඛ්‍යාතය අපි ගන්න අපි ලස්සන සමීකරණයක් ලිව්වා. ඒ ඇහෙන වෙනස් වෙලා ඇහෙන එක න f dash නම් f dash සමානයි මොකද්ද? නිරීක්ෂකයාට සාපේක්ෂව ධ්වනි ප්‍රවේගය යට බෙදනවා ප්‍රභවයට සාපේක්ෂව ධ්වනි ප්‍රවේගය ඒක අපි වැඩ කරනවා සත්‍ය සංඛ්‍යාතේ. ඉතින් මෙන්න මේ සමීකරණය සරලීකරණයෙන් තමයි මෙතනින් එහාට ගණන් ටික හදාගෙන යන්නේ. හරිද? හරි. මේ සමීකරණය තමයි පාවිච්චි කරන්න යන්නේ. ඉතින් මේක මගේ වීඩියෝ එක බලලා ආපු ළමයි නම් මේ විදිහ දන්නවා මොකද්ද මේ සමීකරණය කියලා. මේ සමීකරණ නිකම්ම අපි ගත්තේ නෑ. අපි අවස්ථා කීපයක් සාකච්ඡා කරලා ඒ අවස්ථා අපි මූලික තියරි වලින් ගිහිල්ලා අවසානයේට මේකිනුත් ආයෙ ඔප්පු කරලා පෙන්නුවා.
මේ සමීකරණයෙන් ඒ අවස්ථාව ඕන එකක් මූලික විදිහෙන් යන්න නැතුව ඒ කියන්නේ ගොඩක් දිග විදිහකින් යන්න නැතුව අපිට මේකෙන් ගන්න පුළුවන් කියලා. හරි. එහෙනම් අපි දැන් ගණන් හදන්න සෙට් වෙමු. හරි ළමයි. ඉතින් මේ මට ගණන් හදාගෙන යද්දි ඉස්සරහට බෝඩ් එක පොඩ්ඩක් ඉඩ ඕන වෙන හින්දා මේ ටිකක් ලොකුවට බෝඩ් එකේ ඉඩක් ගන්න මම ඒක ආයේ පොඩ්ඩක් මේ හරියේ වගේ උඩින් ටිකක් කෙටි කරලා ලියා ගන්න. හරිද? මෙයා මම පොඩ්ඩක් උඩට දාලා ලියා ගන්නම්. ටිකක් දිගට නැතුව පොඩ්ඩක් කෙටි කරලා ලියා ගන්න. මොකද බෝඩ් එකේ උඩට ටිකක් ඕන හින්දා. ඉතින් අපි දන්නවා මොකද්ද? f dash අපේ කනට ඇහෙන සංඛ්‍යාතය සමානයි නිරීක්ෂකයට සාපේක්ෂ ධ්වනි ප්‍රවේගය. හරි. නිරීක්ෂකයට සාපේක්ෂ ධ්වනි ප්‍රවේගය ඊට පස්සේ ප්‍රභවයට සාපේක්ෂ ධ්වනි ප්‍රවේගය වතාවක් f0. ඉතින් මේකෙන් තමයි අපි ගොඩක් වෙලාවට මේවා හදන්න යන්නේ. හැම එකම වගේ ගොඩක් වෙලාවට නෙමෙයි අතරම හැම එකම වගේ දැන් හදන්න යන්නේ. හරිද? මම හිතනවා ඒක පේනවා ඇති කියලා. ඔව් shape. හරි. එහෙනම් අපි වැඩේට සෙට් වෙමු. අපි මුලින්ම ටිකක් මූලික මට්ටමේ ගණන් ටිකකින් පටන් ගෙන. ඒ කියන්නේ හරියම නිකන් මේ සමීකරණෙට කෙලින්ම ආදේශ කරපුවාම එනවා වගේ ගණන් ටිකකින් පටන් ගෙන ටිකක් හොඳ જાතිය ගණන් ටිකකට යන්න. ඉතින් මාත් ගාන දාන්නම් ස්ක්‍රීන් එකේ කටට ගාන පෙයි. ඊට ඔය කට්ටිය ඔයාලට ගාව තියෙනවා නම් වර්ගීකරණය කරපු MCQ වර්ගීකරණය කරලා තියෙන පොත් තියෙනවා. ඒවා එකක් අරගෙන මේ වැඩේට සෙට් වෙන්න. හරි. මුලින්ම මම යන්නම් 2002 ගානට. ඔව්. මම මුලින්ම යන්න 2002 MCQ එකට. හරි. 2002 MCQ එකට යන්නම්. 2002 ගානේ කියන්නේ නිරීක්ෂකයෙක් හර්ට්ස් 600ක සංඛ්‍යාතයක් සහිත නාදවමින් පවතින නිශ්චයතාවයේ ඇති සයිරන් නලාවක් දෙසට 40යි ms ශ්‍රේණියක වේගයෙන් ගමන් කරනවලු. හරි. සයිරන් නලාවක් තියෙනවා. හරි. සයිරන් නලාවක් තියෙනවා. එයා හර්ට්ස් 600ක සංඛ්‍යාතයකින් නාද වෙනවා. හරිද? ඒ කියන්නේ අපේ දැන් f0 තමයි 600ක් හර්ට්ස් කියන්නේ. මොකද එයාගේ ඔරිජිනල් සංඛ්‍යාතනේ අපි f0 කියලා ගත්තේ. කලින් මගේ මම මේකේ ඩොප්ලාචරණය පිළිබඳව පැහැදිලි කරන වීඩියෝ එක බලනවා නම් මම හැම වෙලේම f0 තමයි ගත්තේ එයාගේ සත්‍ය සංඛ්‍යාතයට. හරිද? මෙතනත් මේ සත්‍ය සංඛ්‍යාතයනේ f0 කියන්නේ. හරි. ඒතකොට එයාගේ සත්‍ය සංඛ්‍යාතය හර්ට්ස් 600ක්. නිරීක්ෂකයේ 600ක් හර්ට්ස් සංඛ්‍යාතය සහිත නාදයෙන් පවතින නිශ්චිතතාවයේ ඇති සෛර නලාවක් දෙසට 40 ms ශ්‍රේණියක වේගයෙන් ගමන් කරනවලු. ඒතකොට නිරීක්ෂකයා මෙයා හරි මේ තමයි සෝස් එක. මේ තමයි නිරීක්ෂකයා ඔබ්සර්වර්. එයා මේ පැත්තට 40යි ms ශ්‍රේණියක ප්‍රවේගයෙන් ගමන් කරමින්ලු ඉන්නේ. හරි. ගමන් කරමින් ඉඳි. වාතයේ ධ්වනි වේගය දීලා තියෙනවා 320ක් ms ශ්‍රේණියක කියලා. නිරීක්ෂකයා රැස්වෙන ශබ්දයේ සංඛ්‍යාතය මොකක්ද කියලා අහනවා. ඉතින් මේ වාතයේ ධ්වනි ප්‍රවේගයෙන් මෙයා යන්නේ. අපි සාමාන්‍ය වාතයේ ධ්වනි ප්‍රවේගයට v කියලා ගත්තේ. එයා මෙතන දීලා තියෙනවා 320ක් ms ශ්‍රේණියක විදිහට ගන්න කියලා. හරිද? તો නිරීක්ෂකයා මේ පැත්තට 40 ms ශ්‍රේණියක වේගයෙන් යද්දී මොකද වෙන්නේ? දැන් අපි දන්නවා විතර සාපේක්ෂ ප්‍රවේගයක් තියෙනවා. හරිද? අපි අර සමීකරණයට එකපාරම දාලා මේක හදන්න ගත්තොත් එහෙම හරිද? මේක හරිම ලේසි ගානක්. අපිට නිරීක්ෂකයාට ඇසෙන සංඛ්‍යාතය සමානයි. මොකද්ද? නිරීක්ෂකයාට සාපේක්ෂ ධ්වනි ප්‍රවේගය. නිරීක්ෂකයාට ඇසෙන දෘශ්‍ය සංඛ්‍යාතය සමානයි. නිරීක්ෂකයාට සාපේක්ෂ ධ්වනි ප්‍රවේගය. නිරීක්ෂකයාට සාපේක්ෂ ධ්වනි ප්‍රවේගය ගද්දී මොකද්ද කරේ අපි? දැන් බලන්න සාපේක්ෂ ප්‍රවේගය මෙතන ආපහු නිරීක්ෂකයා මේ පැත්තට 40 ms ශ්‍රේණියක වේගයෙන් යනවා. අර ශබ්ද තරංගය ධ්වනි තරංගය මේ පැත්තට 320 ms ශ්‍රේණියකින් එනවා. නිරීක්ෂකයා මේ පැත්තට 40 ms ශ්‍රේණියකින් යනවා. ශබ්ද තරංගය මේ පැත්තට 320 ms ශ්‍රේණියකින් එනවා. එහෙනම් මොකද වෙන්නේ? එකිනෙක මුහුණලා ගමන් කරන නිරීක්ෂකයෙක් සහ ශබ්ද තරංගයක්. එහෙනම් සාපේක්ෂ ප්‍රවේගය මොකද වෙන්නේ? එකතු වෙලා ඉන්නේ. හරි. මේවා අපිට අමුතුවෙන් කියන දේවල් නෙමෙයි. ඒතකොට මේ තරංගය ඇත්තටම නිරීක්ෂකයට සාපේක්ෂව ධ්වනි ප්‍රවේගය කියන එක එන්නේ 320 ධන 40 කියන්නේ 360ක් ms ශ්‍රේණියක් කියලා. හරිද? ඉතින් ඔය ෂීට් ඕකම තමයි මෙතෙන්ට ඇඩ් වෙන්නේ. 360ක් ms ශ්‍රේණියක. ඊට පස්සේ ප්‍රබලයට සාපේක්ෂ ධ්වනි ප්‍රවේගය. ප්‍රබලය නිශ්චලයි. මෙයාගේ us කියන එක නිශ්චලයි බිඳුවයි. එහෙනම් ප්‍රබලයට සාපේක්ෂ ධ්වනි ප්‍රවේගය වාතයේ ධ්වනි ප්‍රවේගයම තමයි 320යි. f0 අපි දන්නවා 600යි කියලා. 600යි. එහෙනම් මේක මම ආදිච්ච ගන්න නැතුව ඉන්නම් මෙතන මේක ෆිසික්ස් නේ. හරි.
බිඳුවර බිඳුව කැපෙනවා. එතකොට මේක 4න් කැපෙනවා. 34 4 9යි 32 9 8යි. ඊට පස්සේ මේ 608න් කැපුණොත් 75යි. එහෙනම් f dash අපිට එනවා 75ව 9ක්. කීයද එන්නේ? 75ව 10ක් නම් 750යි. ඒකෙන් එකක් අඩු වුණාම 675ක් හර්ට්ස් වලට උත්තරේ එනවා. හරිද? එතකොට මේකේ නම් උත්තරේ දෙවෙනි උත්තරේ. හරි. මම දන්නේ 2002 ගාන හරිම සරල ගානක්. ඒක පැහැදිලි. හරි. අපි ඊළඟට යමු 2002න් එහෙම 2003ට පණි. හරිද? 2002න් එහෙම 2003ට පණි. 2003 A level. හරි. 2003 MCQ එකට පණිමු. මම හිතන්නේ මේ MCQ එක හැමෝටම පැහැදිලි. හරි අපි 2003 එකට යමු. 2003 එකේ කියනවා ඔන්න ආපහු රේඛීය මාර්ගයක 30 ms ශ්‍රේණියක ප්‍රවේගයකින් ගමන් කරනා දුම්රියක්. හරි දුම්රියක් ගැන තියෙන්නේ අපි දුම්රිය රේඛීය මාර්ගයක ගමන් කරනවා කියලා තියෙන්නේ දුම්රියක්. හරි දුම්රිය ගොඩ අධික නදින්න ඕනේ මෙන්න මේ දුම්රිය හරි. මොන රෝද ගොඩක් තියෙනවා ඒතර දුම්රියක්. හරි රේඛීය මාර්ගයක 30 ms ශ්‍රේණියක ප්‍රවේගයෙන් ගමන් කරනවා දුම්රියක්. මේ දුම්රිය මේ පැත්තට 30 ms ශ්‍රේණියක ප්‍රවේගයකින් ගමන් කරනවලු. හරි 600 හර්ට් සංඛ්‍යාතයකින් යුත් ශබ්දයක් නිකුත් කරයි. මුත් 600 හර්ට් සංඛ්‍යාතයකින් යුත් ශබ්දයක් නිකුත් කරන්නේ. නිකුත් කරයි. වාතයේ ධ්වනි වේගය 330යි නම් මාර්ගය දිගේ ඉදිරියට ප්‍රචාරණය වන ශබ්දයේ තරංගායමය මොකක්ද කියලා අහනවා. හරි ලස්සන කතන්දරයක්. නිකම් ඩොප්ලර් තමයි මේක. එනකොට නිරීක්ෂකයෙක් ගැන කියලා නැහැ. හැබැයි දැන් මේකේ කියලා තියෙන්නේ මාර්ගය දිගේ ඉදිරියට ප්‍රචාරණය ශබ්ද තරංගයේ ශබ්දයේ තරංගායාමය. මාර්ගය දිගේ ඉදිරියට මෙයා ප්‍රචාරණය වෙන ශබ්ද තරංගයක්. එයාගේ තරංගායාමය. ඉතින් මේක මෙහෙමයි. මේ සමීකරණයට යන්න ඕනිත් නැතුව මේක හදන්න පුළුවන්. හරිද? මගේ වීඩියෝ එක බලුවා නම් මම ඩොප්ලාචරණය කියන්නේ මොකක්ද කියන එකේදී මම කියනවා අර ඩොප්ලාචරණය සිද්ධ වෙන්නේ ඇයි? ඒ ඇයි කියන තැනදී මම කියනවා මෙන්න මෙහෙම දෙයක්. ඒ ඇයි කියන තැනදී මම කියනවා ඩොප්ලාචරණයේදී වෙනස් වෙන්නේ සංඛ්‍යාත වෙනස් වෙන්නේ. සංඛ්‍යාත වෙනස් වෙන්නේ හේතුව අපේ v සමාන f ලැම්ඩා සමීකරණය ගන්න පුළුවන්. f සමානයි v යට ලැම්ඩා කියලා. එක්ක v වෙනස් වුණොත් f වෙනස් වෙනවා. ලැම්ඩා වෙනස් වුණොත් f වෙනස් වෙනවා. නැත්නම් v ලැම්ඩා දෙන්නම වෙනස් වුණොත් f වෙනස් වෙනවා කියලා අරගෙන මම ඒක මත ගොඩනගලා අවස්ථා කිහිපයක් කියා දුන්නා. මේකට එන්න කලින්. ඒ ඇවිල්ලා සාමාන්‍යයෙන් අර ටිකක් සමීකරණ කිහිපයක් දාලා අපි හැදුවා. ඉතින් මේ වීඩියෝ එක බලපු නැති කෙනෙක් මේක බලනවා නම් සමහරවිට මේක දන්නේ නැත්තම් ඔයා ඩොප්ලාචරණය වෙන්නේ සංඛ්‍යාත වෙනස වෙන්නේ මෙන්න මේ දෙකේ එකක් කියලා නම් ඔයාට හරියට අයිඩියා එක ඔලුවට ගිහිල්ලා නැහැ තාම. එහෙනම් මම රෙකමන්ඩ් කරනවා ඔයා මේ වීඩියෝ එක බලලා ඉන්න කියලා. මොකද මේ වීඩියෝ එකේ මම හොඳ ලස්සනට පැහැදිලි කරනවා කොහොමද වෙන්නේ කියලා. හරි. එහෙනම් එතෙන්දී අපි කතා කරා ලැම්ඩා වෙනස් වෙන අවස්ථාව. ලැම්ඩා වෙනස් වුණේ ඇත්තටම ප්‍රභවයේ චලනය වෙන අවස්ථාවල් වලදී. හරි. ලැම්ඩා විතරක් වෙනස් වුණා ප්‍රභවයේ චලනය වෙනවා නිරීක්ෂකයා නිශ්චල වුණාම. මම මේ කියන එක ඇත්තටම අර වීඩියෝ එක බලපු නැති එක්කෙනෙක් නම් ඇත්තටම මේක සමහරවිට අයිඩියා එක උඩට එන්නේ නැතුව ඇති. හරි. මම ඒකෙන් දැන් කතා කරන්නේ මම මේක හරි ලස්සන මෙයාගෙන් හදන්නම් ඊට පස්සේ මේක ලීසියෙන් මෙයාගෙනුත් හදලා පෙන්නන්නම්. හරිද? හරි. එතකොට ඔන්න ඒ කතාව තමයි තියෙන්නේ. හරි. මේ කතාව අපිට විතරින් එහාට ඕන වෙන්නේ කමක් නැහැ. මේ බෝඩ් එකේ ඉඳ තියෙනවනේ අපිට නැත්තම් අපි මගලා දාමු මේක. හරි. දැන් එහෙනම් ආයෙ ගානට එන්න. ගාන කියන්නේ මෙහෙම සිද්ධියක් වෙද්දී 600ක් මෙයා නිකුත් කරනවා. මෙයා නිකුත් කරන එක්කනාගේ සංඛ්‍යාතය ඇත්තටම 600යි. මෙයා නිකුත් කරන එක්කනාගේ සංඛ්‍යාතය 600යි මෙතනින් 600යි. ඊට පස්සේ අපෙන් කතා කරනවා මාර්ග දිගේ ඉදිරියට ප්‍රචාරණ ශබ්දයේ තරංගායාමය. මාර්ග දිගේ ඉදිරියට ප්‍රචාරණය තරහ ශබ්දය අපි මේ හරිය නිරීක්ෂකයෙක් ඉන්නවා කියලා හිතන්න. මේ හරිය නිරීක්ෂකයෙක් ඉන්නවා කියලා හිතුවොත් එහෙම මාර්ගය දිගේ ඉදිරියට ප්‍රචාරණය වෙන ශබ්දය නේද මේ එකට ඇහෙන්නේ. නිරීක්ෂකයට ඇහෙන්නේ මාර්ග දිගේ ඉදිරියට ප්‍රචාරණය වෙන ශබ්දය. ඒ ශබ්දය f dash වලම ගන්න පුළුවන් නේ. ඒ ශබ්දය අපි දන්නවා දැන් ඩොප්ලාචරණයේ සංසිද්ධියටදී දන්නවා මුට ඇහෙන ශබ්දය කියන එක නා කිසි වෙලාවක 600 හර්ට්ස් ම ඇහෙන්නේ නැහැ. එයා වෙනස් වෙලා ඇහෙන්නේ. හරිද? එයා මට ගන්න පුළුවන් එහෙනම් f dash කියලා. මම දැන් f dash හොයනනම් අපි මේ දන්න කතන්දරේ. හරිද? ඒතකොට ඒ f dash කියන එකනානේ අලුත් තරංගය. අන්නේ තරංගයේ තරංගායමේ අහන්නේ. ඒතකොට මෙයා මෙතෙන්ට එන්නේ v ගෙන්. ඒ v කියන්නේ වාතයේ ධ්වනි ප්‍රවේගය. v දීලා තියෙනවා. එහෙනම් මෙතෙන්ට අපිට f dash හොයාගත්තොත් v සමාන f lambda දාලා lambda හොයාගන්න පුළුවන්. හරිද? මේක ටිකක් දිගයි. හැබැයි මම කිව්වා ඕනම ඩොප්ලාචරණයේ ගාන මේකෙන් හදන්න පුළුවන් කියලා. මම ඒකෙන් හදලා පෙන්නන්නම්. ඊට පස්සේ මම ටිකක්
කෙටියෙන් ගන්නත් කියා දෙන්න මේ ගන්න. හරි. දැන් එහෙනම් මේකෙන් හදුවොත් අපි දන්නවා 600 Hz එළියට දෙනවා. හැබැයි සාපේක්ෂ ශර්තයක් තියෙනවා. මෙයා නිශ්චල වුණාට මෙයාට ප්‍රවේගයක් තියෙන 30 මිෂන් එක. ඒ හින්දා ආයි සාපේක්ෂ ශර්තයක් තියෙන දෙන්න අතර එහෙනම් මෙයාට හැන එකන වෙනස් වෙලා එන්නේ. එයාට හොයාගන්න පුළුවන් f' i ලස්සනට මෙන්න මේ සමීකරණයෙන් නිරීක්ෂකයට සාපේක්ෂව වාතයේ ධ්වනි ප්‍රවේගය. දැන් නිරීක්ෂකයා නිශ්චලයි වාතයේ ධ්වනි ප්‍රවේගයෙන්ම ධ්වනි එනවා. සෝරි නිරීක්ෂකයට සාපේක්ෂව වාතයේ ධ්වනි ප්‍රවේගය කියලා මම කියන්නේ. නිරීක්ෂකයට සාපේක්ෂව ධ්වනි ප්‍රවේගය වාතයේ නෙමෙයි. නිරීක්ෂකයට සාපේක්ෂව ධ්වනි ප්‍රවේගය. නිරීක්ෂකයා නිශ්චල හින්දා නිරීක්ෂකයාට දැනෙන්නේ වාතය ධ්වනි ප්‍රවේගය සාමාන්‍ය වාතය නෙමෙයි ධ්වනිය වාතයේ ධ්වනි ප්‍රවේගයෙන් එනවා කියලාම තමයි. මොකද නිරීක්ෂකයා නිශ්චල නිසා නිරීක්ෂකයාට දැනෙන්නේ ධ්වනිය වාතයේ ධ්වනි ප්‍රවේගයෙන්ම එනවා කියලා තමයි. එහෙනම් මෙතෙන්ට වාතයේ ධ්වනි ප්‍රවේගය v වාතයේ ධ්වනි ප්‍රවේගය ගිය කියලා දීලා තියෙනවා 330යි කියලා දීලා තියෙනවා. ඊට පස්සේ ප්‍රභවයට සාපේක්ෂ ධ්වනි ප්‍රවේගය. දැන් ප්‍රභවය කියන එකන බලන්න ප්‍රභවයට සාපේක්ෂ ධ්වනි ප්‍රවේගය ගත්තොත් එහෙම ප්‍රභවය මෙහාට 30කින් යනවා වාතය මෙහාට ධ්වනිය මෙහාට වාතයේ ධ්වනි ප්‍රවේගය 330කින් යනවා. ප්‍රභවය 30කින් එනවා මෙයා 330කින් යද්දි සාපේක්ෂ ප්‍රවේගයේ සංසිද්ධිය අපි දන්නවා මෙයාට දැනෙන්නේ මෙයා 330 ඍණ 330 ය නැත්තම් 300 එමිෂන් එකකින් යනවා වගේ දැනෙන්නේ මෙයාට. හරිද? ඒක තමයි මෙතෙන්ටත් ඇඩ් වෙන්නේ. 300යි සෝරි කමන්නේ පාට මාරුණා පොඩ්ඩක්. මේ මොකද වෙන්නේ? සාපේක්ෂ ප්‍රවේගය අපි දන්නවා එකම පැත්තට දෙන්නෙක් යනවා නම් ඒ දෙන්නගේ අන්තරයෙන් තමයි සාපේක්ෂ ප්‍රවේගය ලැබෙන්නේ. එහෙනම් මෙතන 300යි. කතාවක් f0 ආයත් 600යි ලස්සන මේ කැපලා යනවා. 2යි මෙතෙන්දී f' හම්බෙනවා 660ක් Hz කියලා. හරිද? f' Hz 660යි නම් මං ඒ f' දාගන්නවා මෙන්න මෙයාට දාගන්නවා v = f λ. v = f λ දාගත්තාම v 330යි. මොකද මෙතෙන්ට එන්නේ වාතයේ ධ්වනි ප්‍රවේගයේ v ගෙන්ම තමයි මෙයා 330යි. f' මම දැන් හොයාගත්තා 660යි කියලා ලැම්ඩා. කෙලින්ම මේ ඇවිල්ලා මේවා එකක් තමයි මෙතන දෙක වෙන්නේ. ඒ කියන්නේ භාගයයි 0.5 මීටර තමයි ලැම්ඩා. එහෙම නැත්නම් ලැම්ඩාට එනවා 50 සෙන්ටිමීටර කියලා. හරිද? උත්තරේ මේක. ඊට පස්සේ මේ කතන්දරේ මෙච්චර කරන්න ඕනේ නැහැ ඇත්තටම. මම දැන් මේ ඕනම ඩොප්ලර් ගානක් මේකෙන් හදන්න පුළුවන් කියන එකට මේ උදාහරණ දුන්නට මේ කතන්දරේ මෙච්චර දිගට කරන්න ඕනේ නැහැ. හරිද? අපෙන් අහන්නේ අපිට f හොයාගෙන මේක මෙතෙන්ට එන්න ඕනේ නැහැ. හොඳට බලන්න මෙන්න මෙතනම කතන්දරේ තියෙනවා. දැන් මෙතන බලන්න මං කිව්වා මෙයා 600කින් එළියට දෙනවා. මෙයා 600කින් එළියට දෙනවා. හැබැයි ධ්වනි ප්‍රභවයට සාපේක්ෂව මෙයා එළියට එනවා පේන්නේ 330 නෙමෙයි 300කින්. මොකද ප්‍රභවයට මේ පැත්තට 30 එමිෂන් එකක ප්‍රවේගයක් තියෙන හින්දා. ඒ හින්දා මම ප්‍රභවයට සාපේක්ෂව මේ ධ්වනිය දැනෙන විදිහට මෙතෙන්ට නිකම්ම v = f λ දැම්මොත්. ඒ කියන්නේ මේ දාන්නේ මං ප්‍රභවය ගාවට. ප්‍රභවය ගාව නැත්තම් ප්‍රභවයට දැනෙන විදිහට ධ්වනි තරංගයේ යන විදිහට v = f λ දැම්මොත් එහෙම ප්‍රභවයට පේන්නේ යා 300කින් යනවා වගේ 330කින් නෙමෙයි 300කින්. ප්‍රභවයට සාපේක්ෂව. f කියන එක නා එතකොට දැන් 600යි. දැන් a λ. මොකද මේ ලැම්ඩාම තමයි මෙතෙන්ට එද්දි තියෙන්නේ. ලැම්ඩා වෙනස් වෙනවා මෙන්න මේ සාපේක්ෂ ශර්තය නිසා. ඒතොර ඒ වෙනස් වෙච්ච එක නා එහෙමම ඒ වෙනස් ලැම්ඩා වෙනස් වෙච්ච තරංගය තමයි මෙතෙන්ටත් එන්නේ. ඒක තමයි මෙතෙන්දි ලැම්ඩා හොයන එක නාම මේ විදිහට ගත්තාම කෙලින්ම 2යි ආයත් 0.5 මීටර ලැම්ඩාට එන්නේ. ඒ කියන්නේ සෙන්ටිමීටර ලැම්ඩා සෙන්ටිමීටර 50යි කියලා එන්නේ. හරිද? ඉතින් මේක එකපාරින් හයි ලස්සන මෙන්න මෙතනින් වැඩි කරගන්න පුළුවන්. මම ඒනට අර ඕනම ඩොප්ලාචරණය ගන්න මෙතනින් හදන්න පුළුවන් කියලා තමයි මේ ඔප්පු කරේ. හැබැයි ඒක මේ දිගයි. ඉතින් MCQ එක ගන්න MCQ එකද අපිට මේක පාවිච්චි කරන එක තමයි වඩා ලේසි. මම හිතනවා ගන්න තේරුණා කියලා. එතකොට 56 සෙන්ටිමීටර කියන්නේ උත්තරේ 4 වෙනි උත්තරේ. හරිද? හරි. අපි 2002 හැදුවා 2003 හැදුවා. අපි 2004ට දැන් මේක ඔය කට්ටිය පෝස් කරලා මේව හදාගන්න. හරි. මම හදන්න කලින් ඇත්තටම ඔය කට්ටිය try කරනවා නම් තමයි වඩා හොඳ. ඊට පස්සේ ඔය කට්ටිය හදාගන්න. හරි. මම හැදුවට කලින් මම හදන්න කලින් ඔය කට්ටිය try කරලා බලන්න. හරි. අපි ඊළඟට යන් 2003 එකට. හරි. 2003 A level. හරි. 2003 A level එකේ තියෙන්නේ sorry මේ 2003 නෙමෙයි 2004. 2003 කරා 2004. 2004 A level ගානේ තියෙන්නේ නවත ඇති කාර්යයක් තුල සිටින රියදුරෙක්. හරි.
කාර් එකක් නවත්තලා තිනවලු. මේ තමයි කාර් එක නවත්තලා තියෙන කාර් එක මේක. ඒක ඇතුළේ රියදුරෙක් ඉන්නවා. නවත්තති කාර් එක තුල සිටින රියදුරෙක් තම කාර්ය දෙසට මුහුණලා එන තවත් කාර්යයක් දැක ඔහුගේ නලාව නාද කරනවලු. තමන්ගේ කාර් එක පැත්තට එන තවත් කාර් එකක් දැකලා මෙයා නලාව ගහන්න පටන් ගත්තලු. ඒතර මෙයා ගාව තමයි අපේ නලාව තියෙන්නේ. ඒතර මෙයා තමයි ඔබ්සර්වර් වෙන්නේ. මෙයා තමයි සෝස් එක වෙන්නේ. හරිද? නිරීක්ෂකයා ප්‍රභවය වෙන්නේ. නවත ඇති කාර් රථයේහි නලාවේ සංඛ්‍යාතය 340යි හර්ට්ස්. මෙයා මේ එළියට දෙන එක්කනාගේ සංඛ්‍යාතය 340යි හර්ට්ස්ලු. හරිද? ඒ දෙන යාගේ නලාවේ සංඛ්‍යාතය කියන එක්කන 340යි හර්ට්ස්ලු. හරි. ද වාතය ධ්වනි වේගයත් 340යි. මේ වෙලාවේ මෙතන v වාතය ධ්වනි ප්‍රවේගයත් 340යි ms ශ්‍රේණියක. හරි? 340යි ms ශ්‍රේණියක. හරි. එතකොට වේ චලිත වන රථයේ හිරිය දුර මෙම ශබ්දයේ සංඛ්‍යාතය 348ක් ලෙස අනාවරණය කරාලු. අනේ මම යාත පොඩ්ඩක් මෙහාට කළා මින්න. ඒ කියන්නේ දැන් අපේ නිරීක්ෂකයා ගාවට මෙයා එනවනේ. දැන් මෙයා මේ පැත්තට යම්කිසි වේගකින් යනවා. මං එයාව UO කියලා ගන්නවා. යම්කිසි වේගකින් යනවා. ඉතින් මෙයා මේ පැත්තට යම්කිසි වේගකින් යන හින්දා මේ දෙන්න අතර සාපේක්ෂ චලිතයක් තියෙනවා. සාපේක්ෂ චලිතයක් තියෙනවා. ඩොප්ලාචරණය සිද්ධ වෙනවා. එහෙනම් මේ 340 කියන එක නා වෙනස් වෙලා තමයි මෙයාට ඇහෙන්නේ. F dash. අපේ දැන් වැඩි කෙනෙක් F dash දීලා තියෙනවා 348ක් කියලා. 348ක් හර්ට්ස් තමයි ඇහෙන්නේ. එහෙනම් අපෙන් අහනවා මෙයා එන වේගය මේ u නෝට් කියන එක අහනවා. හරි සරලයි ආපහු මෙන්න මේකට කෙලින්ම දාපුවම උත්තරේ එනවා. මොකද්ද අපි සමීකරණ මල්ලිය ගන්නම් F dash සමානයි මුලින්ම නිරීක්ෂකයාට සාපේක්ෂ ධ්වනි ප්‍රවේගය. නිරීක්ෂකයාට සාපේක්ෂ ධ්වනි ප්‍රවේගය. දැන් නිරීක්ෂකයා මේ පැත්තට u නෝට් කියලා ප්‍රවේගයෙන් යනවා. නිරීක්ෂකයා මේ පැත්තට u නෝට් කියලා ප්‍රවේගයෙන් යනවා. ධ්වනිය මේ පැත්තට v ප්‍රවේගයෙන් එනවා. v සමානයි 340යි. එහෙනම් මේ පැත්තට මෙයා u නෝට් ගෙන් යනවා. මේ පැත්තට මෙයා v ගෙන් එනවා නම් මොකද වෙන්නේ? v දන u නෝට් නේ. ප්‍රභවය කියන එක අනිශ්චලයිනේ. us කියන එක නා බිඳුවයි. එහෙනම් එයා නිකම්ම v. හරිද? ඒක වතාවක් f නෝට්. ඔන්න සමීකරණයක් හදාගත්තා. එහෙනම් දැන් අපි මේව ආදේශ කරන් යමු. එයාට ඇහෙන්නේ වෙනස් වෙලා 348ක් විදියට. v කියන එක නා 340යි. එයා දන u නෝට් එයාව තමයි අපි අහන්නේ. බෙදනවා v ආපහු 340යි වාතය ධ්වනි ප්‍රවේගය 340යි වතාවක්. අනේ හරි ලස්සනයි මේක බෙදෙන දීලා තියෙන්නේ මොකද්ද? ධ්වනි ප්‍රභවයේ නිකුත් කරන සත්‍ය සංඛ්‍යාතය 340යි හර්ට්ස්. 340ට 340 කැපෙන අවසානයේ මොකද වෙන්නේ? 348න් 340ක් අඩු වුනහම ලස්සනට u නෝට් කියන එක නා 8යි ms ඍණ 1 කියලා එනවා. හරි ලස්සන. එහෙනම් ඊටාම සරල ගානක් උත්තරේ 5. හරිනේ. ඔන්න මම 2002 2003 2004 ගණන් ටික සාකච්ඡා කරා. හරි. එහෙනම් අපි දැන් තව ටිකක් ඉස්සරහට යමු. මේක දාගන්න කට්ටිය දාගන්න. අපි ඉස්සරහට යමු. හරි ළමයි. දැන් මම පොඩ්ඩක් පිටිපස්සට යනවා. පිටිපස්සට කියන්නේ දැන් 2002 2003 2004 සාකච්ඡා කරේ. මම එන 1997 ගානට. ඒක ලස්සන ගානක්. හරි. ඔක මරුවත් වෙන එකක් නෙමෙයි. හරිද? 1997. හරි. 1997 A level MCQ එක ඩොප්ලාචරණයෙන් ආපු. මේ කියනවා වාතය තුලදී ධ්වනි ප්‍රවේගය මෙන් 4න් එකක ප්‍රවේගයකින් යුතුව ධ්වනි ප්‍රභවයක් නිශ්චල නිරීක්ෂයේ දෙස චලනය වේ. මේක රූපය ගත්තොත් එහෙම ධ්වනි ප්‍රභවයක් තියෙනවා. හරි. ධ්වනි ප්‍රභවයක් තියෙනවා. නිරීක්ෂකයෙක් ඉන්නවා. හරිද? ධ්වනි ප්‍රවේගයට නිරීක්ෂකයෙක් ඉන්නවා. වාතය තුල ධ්වනි වේගය මං ගන්නම් වාතය තුල ධ්වනි ප්‍රවේගය v කියලා. එතකොට මං ගන්නම් මෙහෙම. දැන් මේකේ දීලා තියෙන අනිත් මුකුත් දත දීලා නැහැ නේ. එහෙනම් මට තමයි දත්ත ටික දාගන්න වෙන්නේ. හරි. මං ගන්නම් මෙයා ධ්වනි ප්‍රභවයක් නිසා මෙයා නිකුත් කරන ඔරිජිනල් සංඛ්‍යාතය f නෝට් කියලා ගන්නවා. සාමාන්‍යයෙන් ගන්න එහෙමනේ. එතකොට වාතය ධ්වනි ප්‍රවේගය v කියලා ගන්නවා. එතකොට මෙයාගේ us සෝස් එකේ ප්‍රවේගය ප්‍රභවයේ ප්‍රවේගය වාතය ධ්වනි ප්‍රවේගයෙන් 4න් 1 ගුණයක්ලු. ඒ කියන්නේ v බෙදීම 4ක් නෙවෙන්නේ. වාතය ධ්වනි ප්‍රවේගයෙන් 4න් 1 ගුණයක් කියන්නේ v බෙදීම 4ක්. එහෙම යනවලු අචල නිරීක්ෂකයේ දෙසට UO බිඳුවයි. නිරීක්ෂකයා නිශ්චලයි. හරිද? ඒතර අපි දන්නවා ඉතින් මේ නැත්නම් මිත්‍රලා කතා කරේ මේ එන එක්කන මෙතෙන්ට එද්දි වෙනස් වෙලා ඇහෙනවා
ඩොප්ලාචරණය නිසා f ඩෑෂ් වගේ කෙනකින් ඇහින්නේ එන්නේ v වලින්ම තමයි එයා මෙතෙන්ද හරි දැන් එන අපි සමීකරණ දාගෙන අපි හරි නිරීක්ෂක ඇසෙන දෘශ්‍ය සංඛ්‍යාතය ඒ කියන්නේ මෙන්න මේ f ඩෑෂ් ප්‍රබලය නිකුත් කරන සංඛ්‍යාතයට දාන අනුපාතය ඇත්තටම ඉදිරිය තියෙන්නේ අපි අහන්නේ ගානේ f ඩෑෂ් බෙදීම f කියන එක නා කොච්චරද කියලා තමයි ගානේ අහන්නේ හරිද අපි නම් ගාන හදාගෙන යමු හරි හදමු හරි ලේසි දැන් මේ සමීකරණයෙන් අපි හදන්නේ මොකද්ද f dash සමානයි නිරීක්ෂකයට සාපේක්ෂ ධන ප්‍රවේගය නිරීක්ෂකයා නිශ්චලයි ධනිය මෙහාට එනවා වාතය ධන ප්‍රවේගයෙන් ඉතින් වාතය ධන ප්‍රවේගයම තමයි නිරීක්ෂකයාට සාපේක්ෂව ධන ප්‍රවේගය ඊට පස්සේ ප්‍රභවයට සාපේක්ෂ ධන ප්‍රවේගය අනේ ප්‍රභවයට සාපේක්ෂ ධන ප්‍රවේගය කියන එක නා මොකද වෙන්නේ ප්‍රභවය මේ පැත්තට v බෙදීම 4ක වේගින් යනවා ධනිය මේ පැත්තට v ගෙන් යනවා එකම පැත්තට යන දෙන්නේ එන සාපේක්ෂ ප්‍රවේගය අඩු වෙනවා එහෙනම් v ඍණ v බෙදීම 4 වෙනවා හරිද වතාවක් f not ප්‍රශ්නෙට අහන්නේ f dash යට f not sorry මෙතන f not වෙන්න ඕනේ f dash යට f not එහෙනම් f dash යට f not සමානයි v බෙදීම එතකොට v ගෙන් v බෙදීම 4ක් අඩු වුණාම කීයද 3ක් v බෙදීම 4යි v ට v කැපෙනවා මේ 4 උඩට එනවා අවසානයේ උත්තරේ එනවා 4 බෙදීම 3ක් කියලා එහෙනම් 4 වෙනි උත්තරේ හරිද හරිම ලේසි හරි 1997 ඒ විදිහට ලේසියෙන්ම ආවා හරි ඊට පස්සේ ඒත් එක්ක මම යන්නම් 1998 ගානට දැන් ටිකක් අර අපි ටික චූට්ටක් අර ඒ ලෙවල් වල ඇඩ්වාන්ස් ටී කියන යන්නේ ගන්න මේ ඇඩ්වාන්ස් කියන මෙහෙන මහා මාරු නෑ ඊට වඩා සුපිරි ගණන් ඒ ලෙවල් වලටත් ඇවිල්ලා තියෙනවා කරන් තියෙනවා ඕන තරම් ඊට වඩා මහා මාරුවක් නෙමෙයි ටිකක් අර එකපාරට සමීකරණය දීලා උත්තරයක් අහන f note හරි f dash හරි මොකක් හරි අහනවට වඩා ටිකක් චුට්ටක් ලස්සන ගණන් ටික කර දැන් ඔන්න ටික අඩිය තියෙනවා. හරි. මේක කියන්නේ 1998 ගානේ රූපයක් දීලා තියෙනවා මෙන්න මෙහෙම. හරිද? රූපයක් දීලා තියෙනවා මෙන්න මෙහෙම. ධ්වනි ප්‍රභවයක් පෙන්වලා තියෙනවා. ධ්වනි ප්‍රභවයට මේ ඊතර දෙකක් ගහලා තියෙනවා. අපි බලමු මේ ඊතර දෙකේ කොහොමද අදහස් කරන්න කියලා. මේ ලක්ෂයක් දීලා O කියලා ප්‍රභවයක් දක්වලා තියෙනවා S කියලා ධ්වනි O කියලා ඔබ්සර්වර් කෙනෙක් නිරීක්ෂකෙක් පෙන්වුම් කරලා තියෙනවා S කියලා කෙනෙක් ප්‍රභවයක් දාලා තියෙනවා හරි රූපේ පෙන්වන ඇති ආකාරයට S ධ්වනි ප්‍රභවය නිශ්චලව සිටින O නිරීක්ෂකයෙකු දෙසට සහ ඉවතට චලනය වේ මේ දෙසට මේ දීලා තියෙන S කියන ධ්වනි ප්‍රභවය O ගේ දෙසට චලනය වෙන එකයි O ගෙන් ඉවතට චලනය වෙන එකයි මේක තමයි මේ දීලා තියෙන්නේ හරි වාතයේ ධ්වනි ප්‍රවේගය v not සහ ප්‍රභවයේ ප්‍රවේගය us අතර අනුපාතය එනම් v not බෙදීම vs us නෙවෙයි sorry vs ඊ අගය 11ක් නම් නිරීක්ෂකයට ඇසෙන දෘශ්‍ය සංඛ්‍යාතයේහි උපරිම සහ අවම අගයන්හි අනුපාතය අහනවා හරි ලස්සන ගානක් වුණා හරි දැන් මෙතන මෙහෙම නෙවෙන්නේ දැන් මේ නිරීක්ෂකයා කොහොමද නිශ්චලයි එයා උලක් නැහැ හැබැයි මේ ප්‍රභවය කියන එක මේ පැත්තට යද්දි සහ ප්‍රභවය කියන එක මේ පැත්තට යද්දී ඩොප්ලාචරණය කියන එක සිද්ධ වෙනවානේ නිරීක්ෂකයා මේ පැත්තට දිසා නිරීක්ෂකයා මේ පැත්තට ඩොප්ලාචරණය සිද්ධ වෙනවා සාපේක්ෂ චලිතයක් තියෙනවානේ ඒතර මේ ඩොප්ලාචරණය වෙන නිසා අපි හිතමු මේ ප්‍රභවයෙන් නිකුත් කරන එකන f not නම් මෙයාට ඇහෙන්නේ f not වෙනස් වෙලා හැබැයි අවස්ථා දෙකක් තියෙනවා එකක් ප්‍රභවය මේ තමන්ගේ පැත්ත නිරීක්ෂකයා පැත්තට එනවා අනිත් එක ප්‍රභවය නිරීක්ෂකයන් ඉවතට යනවා ඔය අවස්ථා දෙකේදී ඔය වෙනස් වෙලා ඇහෙන සංඛ්‍යාතය ආය වෙනස් වෙනවා. කියන්නේ සංඛ්‍යා දෙකක් ඇහෙන්නේ. හරිද? අපි බලමුකෝ මෙහෙම. අපි නිකන් බලමු මෙහෙම. නිරීක්ෂකයා දෙසට. දෙසට එන එක්කෙනෙක් ගත්තොත් S මෙතන ඉන්නවා. O මෙතන ඉන්නවා. හරිද? S මේ පැත්තට එනවා. S මේ පැත්තට එනවා. එයා දිහා තියන්නේ VS කියලා. සෝස් එකේ ප්‍රවේගය VS විතර ගන්න කියලා දිහා තියෙන්නේ. එයා නිකුත් කරන තරංගයේ සංඛ්‍යාතය අපි f not කියලා ගමු සුපුරුදු පරිදි. වාතය ධ්වනි ප්‍රවේගය v not කියලා දීලා තියෙනවා. හරිද? එතකොට ඔබ්සර්වර් මෙතන ඉන්නවා. එයාට ඇහෙන සංඛ්‍යාත වෙනස් වෙලා ඇහෙනවා. මං එයා f1 කියලා ගන්නම්කෝ. ඒ ඇහෙන සංඛ්‍යාතය. දෙසට එද්දී ඇහෙන එකන. හරිද? එතකොට අපි අර සමීකරණය දාගත්තොත් එහෙම මෙයාගේ f dash සමානයි මොකද්ද?
නිරීක්ෂකයාට සාපේක්ෂ ධ්වනි ප්‍රවේගය හැම වෙලේම v නෝට්ම තමයි. මොකද ඒකට හේතුව නිරීක්ෂකයා නිශ්චල වෙන්නේ. එතන f නෝට් තියෙන්නේ. එතකොට ධ්වනිය v නෝට් වලින් මෙහාට එනවා, ප්‍රභවය vs වලින් මෙහාට එනවා. ධ්වනිය මේ පැත්තට එනවා v නෝට් වලින්, ප්‍රභවය මේ පැත්තට vs වලින් එනවා. එහෙනම් v නෝට් වෙන vs කියලා එනවා. හරි. ඔක අපි තියාගෙන අපි බලමු o ගෙන් ඉවතට යද්දී. o ගෙන් ඉවතට යද්දී මොකද වෙන්නේ කියලා. o ගෙන් ඉවතට යද්දී s යන්නේ මේ පැත්තට vs ගෙන්, s යන්නේ මේ පැත්තට vs ගෙන්. හැබැයි ධ්වනිය කියන එකන යන්නේ මෙහාටනේ. මොකද දැන් නිරීක්ෂකයා මෙතන ඉන්නේ. ඒ නිරීක්ෂකයට ඇහෙන ධ්වනිය කියන එකන මෙහාට එන්න ඕන. එයා ඒ පැත්තට v නෝට් ගෙන් යනවා. ඒ නිරීක්ෂකයා ගාවට එයා එනවා. මේ වෙලාවේ නිරීක්ෂකයාට එයා වෙනස් වෙලා එහා ඩොට් ප්‍රාචරණය නිසා ඒ හැන එක්කම මම f2 කියලා ගන්නවා. හරිද? දැන් ආපහු අර සමීකරණය මෙතන දාගත්තොත් f2 f dash නේ මෙතන සමාන වෙන්නේ. මෙතන f1 වෙන්න ඕන. f2 සමානයි මෙතන f1 නේ, f dash නෙමෙයි. මම f dash එකකින් දාලා තිබ්බේ. හරි. නම් මෙතන f2 සමානයි මොකද්ද? v නෝට් එහෙමමයි. නිරීක්ෂකයා නිශ්චලයි තාමත්. දැන් ධ්වනිය මේ පැත්තට v නෝට් ගෙන් එනවා. ප්‍රභවය මේ පැත්තට vs ගෙන් යනවා. දෙන්නගේ චලිත දිශා ප්‍රතිවිරුද්ධයි. සාපේක්ෂ ප්‍රවේග එහෙනම් මොකද වෙන්නේ? ප්‍රතිවිරුද්ධ ගතියෙද්දී සාපේක්ෂ ප්‍රවේගය ලැබෙන්නේ එකතු වෙලා. එහෙනම් මෙතෙන් දිනවා v නෝට් යට vs වතාවක් f නෝට් කියලා එන්නේ. හරිද? හරි. එහෙනම් දැන් මේ අවස්ථාව දෙකෙන් බලන්න f1 දැන් උපරිමයක් සහ අවමයක් ගැන කතා කරනවානේ. නම් නිරීක්ෂකයට ඇහෙන දෘශ්‍ය සංඛ්‍යාතයෙහි උපරිම සහ අවම අගයන් අනුපාතය. නිරීක්ෂකයට ඇහෙන දෘශ්‍ය සංඛ්‍යාතය කියන්නේ මේ දෘශ්‍ය සංඛ්‍යා දෙකක් දැන් තියෙන එකක් එයාගේ පැත්තට එද්දි ඒ f1 නිරීක්ෂකයෙන් ඉවතට යද්දි f2. ඒ දෙන්නගේ උපරිම සහ අවම. ඒතකොට මේ දෙන්නනේ උපරිම සහ අවම වෙන්නේ. හරිද? කවුද උපරිම? උපරිම වෙන්නේ බලන්න. දැන් මෙයාගේ උඩ v නෝට් f නෝට් v නෝට් f නෝට් ඒක දැන් දෙකේම එකම අගය. හැබැයි යට බලන්න මොකද වෙලා තියෙන්නේ? මේක v නෝට් ඍණ vs, මේක v නෝට් ධන vs. මේ f2 කියන එක එන වෙලාවේදී හරය f1ට වඩා හරයට වඩා විශාලයි. හරය විශාල වෙනවා කියන්නේ මෙයා අඩු වෙනවා. ඒ හින්දා මෙතන මොකද වෙන්නේ? f1 කියන එක තේරෙනවද? මේ ඇත්ත සරල කිව්වොත් එහෙනම් මෙතන යට බෙදීමේ යට තියෙන එක්කෙනාගේ විශාලත්වය මෙයාට වඩා වැඩි. එහෙනම් යට එක්කෙනාගේ විශාලත්වය වැඩි වෙනවා කියන්නේ මෙයා මොකද වෙන්නේ? f1ට වඩා අඩු වෙන්න ඕන. එහෙනම් උපරිම එක්කෙනා f1 හරිද? උපරිම එක්කෙනා f1. එහෙනම් මෙයාට මට දාගන්න බලන්න දැන් උපරිම කියලා. අවම එක්කෙනා f2. එහෙනම් මෙයා අවම. දැන් එහෙනම් ඒ සංඛ්‍යා උපරිම සහ අවම කියන්නේ අනුපාතයනේ. එහෙනම් අපි අහන්නේ ගානේ අවසානයේට f1 බෙදීම f2 sorry 2 නෝට් නෙමෙයි 2 එයාලගේ අතර අනුපාතය. එහෙනම් f1 කියන එකනා මට ගන්න පුළුවන් කොහොමද? මෙහෙමයි. අපි කමන්නේ මෙතනින් ඕනනම් ආදේශ කරගෙන යන්නත් පුළුවන්. එහෙම නැත්නම් කමන්නේ බලමුකෝ. මම මේක ගන්න මෙහෙම f1 ගන්න පුළුවන් v නෝට් බෙදීම v නෝට් ඍණ vs වතාවක් f නෝට් බෙදනවා v නෝට් බෙදීම v නෝට් ධන vs වතාවක් f නෝට්. f නෝට් කැපෙනවා v නෝට් කැපෙනවා. එතකොට මෙහෙම එකක් වෙනවා. f එක යට f දෙක සමානයි. මේ v නෝට් ධන vs කියන එක නම් මේ උඩට යනවා v නෝට් ධන vs එතන v නෝට් ඍණ vs. හරිද? මම මෙයාලගෙන් vs එක්කෙනෙක් එළියට ගත්තොත් මේ කතන්දරේ වෙනව නේද? බලන්න. දැන් මේකම ගානේ තමයි අපි ඉන්නේ. කමන්නේ. එකම ගානේ තමයි ඉන්නේ. f1 යට f2 සමානයි. මම මෙයාලගේ vs එක්කෙනෙක් එළියට ගත්තොත් එහෙනම් මොකද වෙන්නේ? v නෝට් බෙදීම vs ධන 1 වෙනවා. යට vs එක්කෙනෙක් එළියට ගත්තොත් v නෝට් බෙදීම vs ඍණ 1 වෙනවා. මම හිතනවා මේක තේරෙන්නේ නැති කියලා මේක. හරිද? එහෙනම් අවසානයේ vs ට vs උත් කැපලා යනවා. v නෝට් බෙදීම vs කියන එක්කනාගේ අගය අපිට දීලා දෙනවා 11යි කියලා. දැන් f එකයට f2 සමානයි. මෙතන 11 ධන 1 කියන්නේ 12යි. 11 ඍණ 1 කියන්නේ 10යි. ඒ කියන්නේ මේක දෙකෙන් බෙදුනොත් එහෙම 6 බෙදීම 5ක් කියලා උත්තරේ එනවා. මම හිතන්නේ මේ කතන්දරේ තේරෙන්න ඇති. ගාන ලස්සන ගානක්. එනවාට ලස්සනයි වගේ ලස්සන උත්තරයක් එනවා.
හරිද කාරට ඉන්නවනම් වීඩියෝ පෝස්ට් කරලා මේ ගානත් හදා ගන්න. හරි අපි දැන් යන් ඉස්සරහට. දැන් මම ටිකක් ඈතට එනවා. ඈතට කියන්නේ මේ ටිකක් මෑත අතීතයට එනවා. 2013 MCQ ගාන. හරිද 2013 MCQ ගාන. ඔයාලා වගේ හරි ලස්සන චුටි ළමයෙක් ඉන්නේ. ඔන්චිල්ලාපදින් ළමයෙක් ඉන්න ගානක්. හරි බලමු මොකද්ද කියන්නේ කියලා. හරි. රූපේ පෙන්වා ඇති පරිදි ඔයාලත් ස්ක්‍රීන් එකේ පෙනී ගාන. රූපේ පෙන්වා ඇති පරිදි ඔන්චිල්ලාපදින් ළමයෙකුට ඔහු මුහුණලා සිටින දිශාවේ ඇති ස්ථාවර නලාවකින් නිකුත් කරන ශබ්දයක් ඇසේ. හරිද මෙහෙමයි. මේ වගේ ස්ථාවර නලාවක් වගේ කෙනෙක් සෙට් කරලා තියෙනවා. ඔන්චිල්ලාපදින් ළමයෙක් ඉන්නවා. හරිද ඔය දැන් මේ ටිකර කලින් කතා කරපු අර 1900 කීයද ඒ ගාන 1998 ගාන වගේම ගානක් මේක ඇත්ත කතාව. ඒත් 1998 කන්සෙප්ට් එකමයි මෙතන තියෙන්නේ. හරිද එතකොට ඔහුට ඇසෙන ශබ්දයේ අවම සහ උපරිම සංඛ්‍යාත පිළිවෙලින් මම කියන්නේ රූපේ පෙන්වන්න ඇති පරිදි මම රූපය යන්නේ නැහැ. ඔය බලා ගන්න. රූපේ පෙන්වන්න ඇති පරිදි ඔන්චිල්ලාපදින් ළමයෙකුට ඔහු මුහුණලා සිටින දිශාවේ ඇති ස්ථාවර නලාවකින් නිකුත් කරන ශබ්දයක් ඇහෙනවලු. දැන් මේ ළමයාගේ චරිතය කොහොමද වෙන්නේ? දැන් මේක තමයි සෝස් එක. ළමයා ඔබ්සර්වර් ඔන්චිල්ලාවේ ළමයා ඉන්නේ මම ඔන්චිල්ලාවක් අඳින්නේ නැහැ. හරිද? ළමයාගේ චරිතය කොහොමද වෙන්නේ? එකක් තමයි ළමයාගේ චරිතය ඔන්චිල්ලාවන්නේ. ඒතකොට ළමයා මෙහෙට එනවා මෙහෙන් පැද්දි පැද්දි ඉන්නේ. එක අවස්ථාවක ළමයා මේ පැත්තට එනවා අනිත් අවස්ථාවේ ළමයා අනිත් පැත්තට යනවා. හරිද? ඔන්න ඕක තමයි ළමයාගේ චරිතය. හරි මම හිතන්නේ බෝඩ් එකේ පේනවා ඇති. ඔව්. යන්තම්. හරි. ළමයාගේ චරිතය මොකද්ද වෙන්නේ? ළමයා මේ පැත්තට එනවා ළමයා අර පැත්තට යනවා. හරිද? මම මෙහෙම ගන්නවා. මම මේ කතන්දරයට බහින්න කලින් දැන් එතකොට අපිට කියනවා ඔහුට ඇසෙන ශබ්දයේ අවම සහ උපරිම සංඛ්‍යාත පිළිවෙලින් 1314 හර්ට්ස් සහ 1326 හර්ට්ස් වේලු. ධ්වනි වේගය 330යි නම් සහ වාතයේ නිශ්චලව පවතී නම් නලාවෙන් නිකුත් කරන ශබ්දයේ තරංග ආයාමය අහනවා. හරි. නලාවෙන් නිකුත් කරන ශබ්දයේ තරංග ආයාමය අහන්නේ. නලාවෙන් නිකුත් කරන ශබ්දයේ තරංග ආයාමය හොයන්න අපිට දැන් නලාවෙන් නිකුත් කරන ශබ්දයක්. අපි ඒක F note කියලා ගමු. එයා V කියන ප්‍රවේගයෙන් යන්නේ. මොකද ඒක හේතුව S කියන එක න ඇත්තටම නිශ්චලව ඉන්නේ. ළමයා තමයි මෙහාටයි මෙහාටයි චලිත වෙන්නේ. හරි. හරි. දැන් එන අපි ගාන හදාගෙන යමු. මම මුලින්ම ගන්න. දැන් අපි උපරිමික අවමික මොකද්ද කියලා දැන් මේ විදිහ හොඳටම අයිඩියා තියෙන කෙනෙක්ට තේරෙනවා. එක්කෙනෙක්ට තේරෙනවා. ඒනොට මම තාමත් මේක හොඳටම විස්තර කරන්න යනවා. ගන්න හිතන ළමයා මේ පැත්තට එනවා කියලා. ළමයා මේ පැත්තට එද්දි මොකද වෙන්නේ? හරි ළමයා මේ පැත්තට එද්දි ඔන්චිල්ලාවේ තමයි ළමයා ඉන්නේ කමන්නේ. මේ පැත්තට ළමයාට තියෙනවා u note කියලා ප්‍රවේගයක්. හරිද? ළමයාට මේ පැත්තට u note කියලා ප්‍රවේගයක් තියෙනවා. ධ්වනි ප්‍රභවය නිශ්චලයි. ධ්වනි ප්‍රභවය මෙතන තියෙනවා. ධ්වනි ප්‍රභවය මෙහෙම නිකුත් කරනවා f note. එයා v කියන ප්‍රවේගයෙන් යන්නේ. ළමයාට මේක එනවා ඇහෙනවා. හරි ළමයා මේ පැත්තට ගමන් කරන අවස්ථාව දෙසට හරි. එතකොට ළමයාට මේක එනවා. ළමයාට දැන් මේක වෙනස් වෙලා එහෙනම් මම මේක ආපහු F1 කියලා ගන්නවා. හරිද? මට දැන් ඔය F1 කියන එක නාම ගත්තා කි කොහොමද මේ සමීකරණයෙන් නිරීක්ෂකයාට සාපේක්ෂව ධ්වනි ප්‍රවේගය. නිරීක්ෂකයා u note කියලා ප්‍රවේගයකින් මෙහෙට එනවා. ඔන්චිලා පදින්න. ඔන්චිලාවේ මේ ළමයා u note කියලා ප්‍රවේගයකින් මෙහෙට එනවා කියලා ගන්න. v ප්‍රවේගයෙන් ධ්වනිය මෙහාට යනවා. ධ්වනිය v ප්‍රවේගයෙන් මෙහාට යනවා. හැබැයි ළමයාට මේක තේරෙන්නේ v ධන u note. මොකද නිරීක්ෂකයා සහ ධ්වනිය අතර තියෙන සාපේක්ෂ ප්‍රවේගයක්. හරි. සාපේක්ෂ චලිතයක් තියෙන නිසා සාපේක්ෂ ප්‍රවේගය. එතකොට ප්‍රභවය සෝස් එක නිශ්චලයි ඒ හින්දා v වතාවක් f note. හරි. ඊට පස්සේ මම ගන්නවා ළමයා ඉවතට. ළමයා අනිත් පැත්තට එක මම ගන්නවා. හරිද? එකම ගන්න කමන්නේ. ළමයා මේ පැත්තට ඉවතට. ප්‍රභවයෙන් ඉවතට ළමයා යන අවස්ථාවක් ගන්න. ප්‍රභවයෙන් ඉවතට ළමයා යනවා කියන මේ වගේ කතන්දරයක් නේ. ළමයා මෙහෙම ඉන්න ළමයා මේ පැත්තට u note ගෙන් යනවා. ප්‍රභවය නිශ්චලව ඉන්නවා. ප්‍රභවය f note කියන සංඛ්‍යාතය නිකුත් කරනවා. එයා v කියන ප්‍රවේගයෙන් යනවා. ඒතර එයා v ප්‍රවේගයෙන් ළමයා පැත්තට එනවා. හැබැයි ළමයාට දැනෙන්නේ දැන් එයා වෙනස් වෙලා මම එයා f2 කියලා ගන්නවා. හරිද? එහෙනම් මේ අර කලින් එක්කනවා. එහෙනම් දැන්
මේ අවස්ථාවේදී මම ගත්තොත් මට එනවා F2 සමානයි කියලා. කොහොමද? මම ලියන්නම්කෝ. F2 සමානයි කියලා එනවා. කොහොමද? නිරීක්ෂකයට සාපේක්ෂව ධ්වනි ප්‍රවේගය. නිරීක්ෂකයා මේ පැත්තට යනවා u නෝට් කියලා ප්‍රවේගයකින්, ධ්වනිය එනවා මේ පැත්තට v කියලා ප්‍රවේගයකින්. එහෙනම් මේ දෙන්නගේම චලන දිශාව එකයි. සාපේක්ෂ ප්‍රවේගය v ඍණ u නෝට් කියලා එන්නේ. ප්‍රභවය නිශ්චලයි. ඒ හින්දා v අදාවක් f නෝට්. හරි. එහෙනම් දැන් බලන්න. දැන් මෙතන යට අවස්ථා දෙකේදීම හරය කියන එක කරා නියතයි. හැබැයි උඩ ලවය මෙයාගේ v ධන u නෝට්, මෙයාගේ v ඍණ u නෝට්. එහෙනම් වැඩි කවුද? F1 විශාලයි F2. හරිද? එහෙනම් දැන් අපි දන්නවා, ඒක දැනගත්තට පස්සේ අපි දන්නවා F1 ගේ අගය අපිට දීලා තියෙනවා. මොකද වැඩිම එක 1326යි Hz. මෙයා 1326යි. 1326යි Hz සමානයි v ධන u නෝට් යට v වතාවක් f නෝට්. හරි? එහෙනම් F2 කියන එක නා 1314යි. 1314යි 1314යි එයා සමානයි v ඍණ u නෝට් යට v වතාවක් f නෝට්. හරි. අපෙන් අහන්නේ නලාවෙන් නිකුත් කරන ශබ්දයේ තරංගායමය මොකක්ද කියලා. නලාවෙන් නිකුත් කරන ශබ්දයේ තරංගායමය හොයන්න අපි f නෝට් හොයාගෙන ඉන්නවා. මොකද අපි මෙතෙන්ට v සමාන f ලැම්ඩා දැම්මොත් තමයි අපිට නලාවට f සමාන f v සමාන f ලැම්ඩා දැම්මොත් තමයි අපිට පුළුවන් වෙන්නේ a ලැම්ඩා හොයාගන්න. එහෙනම් අපි f නෝට් හොයාගන්න ඕන. f නෝට් හොයාගන්න. දැන් මෙතන නොදන්න පදයක් තියෙනවා u නෝට්. හරිද? මොකද ලස්සන වැඩක් කරේ එක මෙන්න මෙහෙම. හරි. මම මෙන්න මේ සමීකරණය බලන්න. මේ සමීකරණය මම 1 කියලා දාගන්නවා. මේ සමීකරණය මම 2 කියලා දාගන්නවා. මට පුළුවන් එකෙන් u නෝට් උක්ත කරන්න. එකෙන් u නෝට් උක්ත කරන්න නැත්නම් v ධන u නෝට් හරි උක්ත කරන්න නැත්නම් u නෝට් උක්ත කරන්න පුළුවන්. මොකද්ද වෙන්නේ? එකෙන් ගත්තා 1326ක් v. මේ v මෙතෙන්ට ගේනවා. 1326ක් v බෙදීම f නෝට් සමානයි v ධන u නෝට් වෙනවනේ. මම මේක ගන්නම් 1 ඩෑෂ් කියලා. හරියට මේ එක සමීකරණය කියන්නේ මෙයා එයාගෙන් මම 1326ක් v බෙදීම f නෝට් සමානයි v ධන u නෝට් කියලා ගන්නවා. මෙයා මෙතන ගත්තා f නෝට් ගෙන් බෙදුවා. සරලවයි. ඊට පස්සේ මම දෙකෙන් බලන්න මොකද මම කරන්නේ? දෙකෙන් ගත්තොත් එහෙම 1314ක් v බෙදීම f නෝට්. මම හිතන්නේ පේනවා. අපෝ පේනවා. 1314ක් v බෙදීම f නෝට් සමානයි දෙකෙන් ගන්නේ v ඍණ u නෝට්. මම 2 ඩෑෂ් කියලා ගන්නවා. හරිද? එහෙනම් මට පුළුවන් ලස්සන්ට 1 2 එකතු කරන්න. 1 2 එකතු කරොත් මේ u නෝට් කැපිලා යනවා. මම ඊට පස්සේ මොකද කරන්නේ? 1 2 එකතු කරනවා. sorry 1 ඩෑෂ් සහ 2 ඩෑෂ්. 1 2 නෙමෙයි 1 ඩෑෂ් සහ 2 ඩෑෂ් මම එකතු කරනවා. හරි? 1 2 නෙමෙයි 1 ඩෑෂ් සහ 2 ඩෑෂ් මම එකතු කරනවා. 1 ඩෑෂ් සහ 2 ඩෑෂ් එකතු කරද්දී බලන්න මේ මෙතන එනවා 1326ක් v යට f නෝට් ධන 1314ක් v යට f නෝට් සමානයි මේ පැත්ත හරි v ධන u නෝට් v ඍණ u නෝට් ධන u නෝට් ඍණ u නෝට් ලැබලා ගිහපුවම දෙකක් v කියලා එනවා. හරි? හරි ලස්සනයි බලන්න. v ට v කැපිලා යනවා. හරිද? ඊට පස්සේ මට පුළුවන් බලන්න මේ f නෝට් කෙනෙක් කරා ඊට ගත්ත හැකි මේ යටි දෙකෙන්ම. හරි? f නෝට් කෙනෙක් කරා ඊට ගත්ත හැකි. f නෝට් ඊට ගත්තොත් එහෙම නැත්නම් මෙතන f නෝට් පොදු කරගත්තොත් එහෙම මෙතන එනවා 1326යි 1314යි. ඒ දෙක එකතු කීයක් දෙන්නේ? 6යි 4යි 10යි. sorry 6යි 4යි 10යි එකක් ඉතුරුයි. 2යි 1යි 3යි 1යි 4යි 3යි 3යි 6යි 2යි 2640ක් f නෝට් සමානයි 2යි. ඔකෙන් f නෝට් එනවා. ඔකෙන් එනවා දෙකක් f නෝට් සමානයි 2640යි කියලා. අවසානයේ නම් f නෝට් කීයද දෙන්නේ? මේක දෙකෙන් බෙදුනහම එනාගේ කීයද? 1320යි Hz කියලා එන්නේ. හරිද? එතකොට අපිට f නෝට් හොයාගත්ත 1320යි කියලා. අපෙන් අහන්නේ තරංගායාමය. ඒ නිසා අවසානයේ අපි මෙයාට v සමානයි f ලැම්ඩා දාගන්නවා. v 330යි කියලා දීලා තියෙනවා. f 1320යි ලැම්ඩා. මේකට මේ කැපෙනවා 132යි 33යි කැපෙනවද?
ඔවුනේ මේක 11න් කැපුණොත් 3යි මෙයා 11න් කැපුණොත් 11 වරක් 11 121යි 12යි 12ක් ලැම්ඩා 3 සමාන 12ක් ලැම්ඩා ආයේ කැපෙනවා කෙලිම 33 න් කැපෙනවා ගමන්නේ 1යි 4යි 1ට 4යි කියන්නේ 0.2යි ලැම්ඩා ඒ කියන්නේ සෙන්ටිමීටර් 25ක් කියනවා ලැම්ඩාට උත්තරේ 3 හරි ලස්සන ගානක් ඒක හරි ලස්සන ගානක් මම හිතනවා හොඳටම තේරෙන්නේ නැති කියලා MCQ එකක් වුණා ටිකක් දිගට හැදුනා එනවා ලස්සන ගානක් ඒකත් හදාගන්න මේමයි මම මේ ගාන ටිකක් දිගට සාකච්ඡා කරා ඒ කියන්නේ දිගට මේවා කරා මෙච්චර දිගට මේක කරන්න ඕනේ මම මේ ගාන ටිකක් අර ස්ටෙප් බයි ස්ටෙප් එන්න ඕන නිසා මෙච්චර දිගට මම මේක කරේ MCQ එක මෙච්චර ඇත්තම කිව්වොත් මෙච්චර නටන්න ඕනේ නැහැ MCQ එක හරි මම ඒ වුණාට ඕනම් මට්ටමේ නිකන් එක එක ළමයින්ගේ එක එක මට්ටම තියෙනවනේ ඕනම් මට්ටමේ ළමයට තේරෙන්නේ මේක හොඳ දඩව මීටරයකට මෙච්චර දේවල් කරන්න ඕනේ නැහැ හරි මේ සමීකරණය මේ මම මේ හොඳටම පැහැදිලි කරේ මේක හරියට මේක විභාගෙදි ගාන හදනවා නම් කරන්න ඕන මෙච්චරයි ඔළුවෙන් මේක ලියාගත්තා ඒක ලියාගත්ත ගමන් ඒකෙන් මේක හදාගත්තා ඊට පස්සේ ආපහු මේක ලියා ගන්න ඕනේ කියන්නේ මේක එකපාරෙන් ලියා ගන්න පුළුවන් හොඳට ප්‍රැක්ටිස් කරලා ළමයිට ඒකෙන් මේක හදාගත්තා ඊට පස්සේ ආයෙත් මෙච්චර දේවල් කරන්න ඕනෙත් නැහැ හරි මේ දෙකත් කරා කියමුකෝ ඒක කරා මේක කරා මේක කරා හරිද මම මේක ගොඩාක් පැහැදිලි කරේ ඕනම් මට්ටමේ ළමයට තේරෙන්න මම හිතනවා මේක ඕනම් මට්ටමේ ළමයට දැන් මේ ගාන තේරුණා කියලා හරි 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 අපි තව ලස්සන ගානකට යමු හරි තියෙනවා 2018 36 වෙනි ගාන හරිම ලස්සන ගානක් මේක ලස්සන කතාවක් තියෙන්නේ ගාන ලස්සන නිසා කතන්දරයක් තියෙනවා 2018 36 හරි මොකද්ද බලමු ඒක කියන්නේ හරි මම ගාන දැන් ඔය කට්ටියට ස්ක්‍රීන් එකේ පෙනෙයි හරි ස්පෝස් කරලා ගාන කියව ගන්න ගාන මේ වෙලාවේ අති නැති ළමයි ස්පෝස් කරලා ගාන කියා ගන්න හැම ගානක්ම මේ විදිහට ස්ක්‍රීන් එකේ වැටෙනවා ඔය කට්ටියට ස්පෝස් කරලා ගාන කියවලා හදන්න try කරලා බලන්න වීඩියෝ එක හරි කියනවා සුනකයක පුහුණු කිරීමට භාවිත කරන නලාවක් කිලෝහර්ට්ස් 22ක සංඛ්‍යාතයක් ඇති කරන අතර ඒ මිනිසාගේ ශ්‍රව්‍යතා දේහලියට වඩා වැඩි වුණේ මිනිහට ඇහෙන්නේ 20 හර්ට්ස් 20000 හර්ට්ස් අතර එතන කිලෝහර්ට්ස් 20යි ඇහෙන්නේ අපිට ඉතින් කිලෝහර්ට්ස් 22 කියන්නේ අපේ ශ්‍රව්‍යතා දේහලියට වඩා වැඩි අපේ කනට ගෝචර නැහැ සුනකයාගේ පුහුණුකරුට නලාව වැඩ කරන බව තහවුරු කර ගැනීමට අවශ්‍ය වෙනවලු හරි දැන් සුනකෙක් පුහුණු කරන එක්කෙනා නලාව වැඩ කරන බලා ගන්නවා හැබැයි වැඩේකින් නලාව පිම්බට මිනිස්සුන් කනට කාටවත් ඒක ඇහෙන්නේ බල්ලුන්ටම තමයි ඇහෙන්නේ හරිද සුනකයන්ට තමයි ඇහෙන්නේ සුනකයන් විතරක් නෙමෙයි තව 22 කිලෝහර්ට් 22 පරාසය ඇහෙන සත්තුන්ට ඇහෙනවා හැබැයි මිනිසාට ඇහෙන්නේ නැහැ දැන් අපි චෙක් කරගන්න ඕනේ අපි මේ වැඩේ කරනවද කියලා හරි ඒකට මෙයා හොඳ ලස්සන ක්‍රමයක් පාවිච්චි කරනවා මොකද කරන්නේ පුහුණුකරු තමා දිගු ඍජු මාර්ගයක් අයිනේ සිටගෙන සිටින අතරතුර හරි පුහුණුකරු තමා දිගු ඍජු මාර්ගයක් අයිනේ සිටගෙන සිටින අතරතුර එම මාර්ගයේම ගමන් කරන මෝටර් රථයක සිට මෙම නලාව පිමෙන ලෙසට මිතරයකට පවසයි. පුහුණුකරුට ඔහුගේ ශ්‍රව්‍යතා දේහලීය වූ කිලෝහර්ට්ස් 20 වලදී නලාවේ හඬ ඇසීම සඳහා මෝටර් රථයේ තිබිය යුතු වේගය සහ චලිත දිශාව මොකක්ද කියලා අහනවා. වාතය ධ්වනි වේගය 340 කියලා කියනවා. හරි දැන් මෙයා මොකද කරන්නේ? මෙයා මෝටර් රථයකට නගින්න කියලා එයාගේ යාළුවෙක්ට නලාව ගහගෙන මෙයා මෝටර් රථය චලනය වෙන්න කියලා කියනවා. මෙයා ඉන්නවා මේ හරිය. හරි. දැන් මෝටර් රථයෙන් නිකුත් වෙන එක්කනාගේ ඔරිජිනල් සංඛ්‍යාතය කිලෝහර්ට්ස් 22යි. කියන්නේ හර්ට්ස් 22000යි. මෙයා ගාවට එද්දී එයා මෙයාගේ කනට ඇහෙන්න නම් එයා ඇහෙන්න ඕන කිලෝහර්ට්ස් 20කින්නේ. කිලෝහර්ට්ස් 20කින් ඇහෙන්න ඕන 22000කින් ගහන නලාව ඩොප්ලර් ආචරණ සංසිද්ධිය නිසා කිලෝහර්ට්ස් 20ක් වෙලා ඇහුනොත් ඔන්න කතන්දරේ හරි. හරි. ඒක වෙන්න නම් සංඛ්‍යාතය අඩු වෙන්නයි ඕන. හරි. සංඛ්‍යාතය අඩු වෙන්නයි ඕන. නිරීක්ෂකයාත් නිශ්චලයි. මෙයාට ප්‍රවේගයක් නැහැ. u නෝට් කෙනෙක් කනා බිඳුවයි. හරිද? මෙයා තමයි චලනය වෙන්නේ. හරි. පැත්තක් අහනවනේ. අපිට තමයි පැත්ත නිර්ණය කරන්න අපි පැත්තක් නිර්ණය කරන්න ඕන.
හරි සමීකරණය මේකනේ f dash සමානයි දැන් කොහොමත් නිරීක්ෂකයට සාපේක්ෂව ධ්වනි ප්‍රවේගය කියන එක කරා වාතක ධ්වනි ප්‍රවේගය 300 මෙතන දීලා තියෙන්නේ 340යි කියලා. වාතක ධ්වනි ප්‍රවේගය 340න් තමයි ඇහෙන්නේ මොකද නිරීක්ෂකයා නිශ්චල හින්දා. දැන් උඩට 340 එනවා. හරිනේ නිරීක්ෂකයට සාපේක්ෂ ධ්වනි ප්‍රවේගය. දැන් යටට ප්‍රබලයට සාපේක්ෂ ධ්වනි ප්‍රවේගය එන්නේ. හරි. දැන් ප්‍රබවය කියන එකන මෙහාට එනවනම් ප්‍රබවය කියන එකන නිරීක්ෂකයා දෙසට එනවනම් නලාව ගහගෙන ප්‍රබවය කියන එක නිරීක්ෂකයා දෙසට US ප්‍රවේගයෙන් එනවනම් නිරීක්ෂකයා දෙසට අපි මෙච්චර වෙලා ගණන් හැදුවා මෙයා 340 එමිෂන් එකකින් යනවා හැබැයි සාපේක්ෂ ප්‍රවේගය නිසා 340න් 340 ඍණ US කියලා එන්නේ වතාවක් F නෝට් කියලා එන්නේ ප්‍රබවය දෙසට එනවා නම් නිරීක්ෂකයා දෙසට එනවා නම් හැබැයි දැන් අපිට මෙයාගේ 22000යි මෙයාගේ අපි දන්නා 22 කිලෝහර්ට්ස් 13යි අපිට එන්න ඕන මෙයා කීයක් වෙලාද 20යි 13ක් වෙලා එන්න ඕන. ඉතින් දැන් 22000 කියන එකන 20000 කියන එකන 20000ක් වෙන්න නම් නැත්තම් මෙතන තියෙන අගයට වඩා මෙයා අඩු වෙලා එන්න නම් මේ අගය අනිවාර්යෙන් එකට වඩා අඩු වෙන්න ඕනේ. මොකද මෙයා එකට වඩා වැඩි අගයකින් මෙතන ගුණ වෙනවා නම් මෙයා ගුණ වෙනවා නම් මෙන්න මෙතන එකට වඩා වැඩි අගයකින් මේ සරල ගණිතය O level maths හරි මෙයා එකට වඩා වැඩි එක්කෙනකින් වැඩි වෙනවා නම් එහෙම උත්තරේ විදිහට එන්නේ මෙයාටත් වඩා වැඩි එක්කෙනෙක් මෙයාට වඩා වැඩි එක්කෙනෙක් එහෙනම් මෙයා එකට වඩා අඩු වෙන්නයි ඕන දැන් මේ 340න් ඍණ US යම් කිසි අගයක් අඩු වුණාම මේ අගය මෙන්න මේ කියන අගය 340ට වඩා අඩු වෙනවා ඒතර 340 ඒ 340ට වඩා අඩු වගේකින් බෙදුවාම එන්නේ එකට වඩා වැඩි උත්තරයක්. එහෙනම් මේක 20000 හර්ට්ස් වලට වඩා අඩු නෙමෙයි එහෙනම් තවත් වැඩි වෙන්නේ. එහෙනම් මේ කතන්දරේ මේ පැත්තට සිද්ධ වෙන්න පුළුවන්ද? මේ කතන්දරේ මේ පැත්තට සිද්ධ වෙන්න බැරි. ඒ කියන්නේ දෙසට ඇවිල්ලා හරියන්නේ නැත. ඒ නිසා මෙයා ගමන් කරන්න ඕන කොහටද? මෙයා ගමන් කරන්න ඕන නිරීක්ෂකයාගෙන් ඉවතට මෙයා ගමන් කරනවා නිරීක්ෂකයන් ඉවතට. ඔන්න එහෙනම් දැන් පුහුණු කරගෙන ඉවතට එකේ තියෙනවා පුහුණු කරගෙන ඉවතට දෙකේ තියෙනවා පුහුණු කරු දෙසට හතර අයින් කරන්න පුළුවන් පහ අයින් කරන්න පුළුවන් 1 2 3 විතරයි MCQ තියෙන්නේ. හරි. දැන් එහෙනම් මෙයා අපි දැන් ඔන්න එහෙනම් අපි තේරුම් ගත්තා. මෙයා යන්න ඕන පුහුණු කරගෙන ඉවතට යම්කිසි US කියලා ප්‍රවේගයකින්. එතකොට මෙයාගෙන් 22000 කිලෝ හර්ට්ස් වලින් එහෙම එන එකන පුහුණු කරුට ඇහෙනවා 20 කිලෝ හර්ට්ස් විදිහට හරිද එතකොට මෙයා මෙතෙන්ට එන්නේ වාතක ධ්වනි ප්‍රවේගය 340න් මෙයා එළියට යන්නේ වාතක ධ්වනි ප්‍රවේගය 340න් හැබැයි මෙතන US උත් තියෙන හින්දා අපි අර සමීකරණයට ඇඩ් කරගනිද්දි අපිට දැන් f dash කියන්නේ දෘශ්‍ය එක්කන 20000යි සමානයි මෙයා v නෝට් එහෙම නැත්නම් 340 කියලා දැන්ගමු මෙයා 340යි ඇයි එයා 340 කියන්නේ නිරීක්ෂකයා මේලාවේ නිශ්චල නිරීක්ෂකයට සාපේක්ෂ ධ්වනි ප්‍රවේගය කියන්නේ වාතක ධ්වනි ප්‍රවේගයම තමයි. මෙයා එතකොට 340 ධන වෙනවා. ඇයි ධ්වනිය මේ පැත්තට යන්නේ ප්‍රබලය මේ පැත්තට යන්නේ. චලිත දිශාව විරුද්ධයි සාපේක්ෂ ප්‍රවේගය ඉන්නේ එකලු වෙලා. US අතාවක් 22 කිලෝ හර්ට්ස්. ඔන්න කතන්දරේ ලස්සනට දැන් තේරුණා. දැන් එහෙනම් 10 3ට 10 3 වෙනි බලය කැපෙනවා. මේ බිඳුවට මේ 10ට මේ 10 කපමු. එතකොට අපිට එනවා දෙකට 22 කැපුවම 11යි. හරි. එතකොට අපිට මේ පැත්තෙන් එනවා මේ පැත්ත මෙහෙට මේක ගෙනිච්චාම 340 ධන US සමානයි 11 වැඩි කිරීම 34. එතකොට 34 ඒවා 10ක් නම් 340යි. තව 34ක් එකතු වුණාම කීයද? 374යි. 374යි. එහෙනම් US ට එනවා 374 ඍණ 340 ලස්සනට කොච්චරද? 34ක් MS ශ්‍රේණියක කියලා 34ක් MS ශ්‍රේණියක පුහුණු කරුගෙන් ඉවතට. දැන් උත්තරේ එන්නේ 3. තුන්වෙනි උත්තරේ. ඒක හරි ලස්සන ගානක්. හරිද? ඒකත් හරි ලස්සන ගානක්. හදා ගන්න.
හරි ඊට පස්සේ හරි ඊට පස්සේ අපි ප්‍රස්ථාර ගණන් එකක් දෙකක් බලමු හරිද ඒ කියන්නේ මේකෙන් ප්‍රස්ථාරයක් හදන්න පුළුවන් ප්‍රස්ථාරයක් කියන්නේ දැන් මෙතන තියෙන්නේ චලිත සහ සංඛ්‍යාතය යම්කිසි චලිතයක් එක්ක වෙනස් වෙනවා. ඒකට මේක ප්‍රස්ථාර හදන්න පුළුවන්. හරි. අපි එහෙනම් දැන් ප්‍රස්ථාර එන ගණන් එකක් දෙකක් බලමු. හරි. 2012 නිව් සිලබස් එකේ 29 වෙනි MCQ එක. හරි. 2012 නිව් සිලබස් 29 වෙනි MCQ එක. හරි. නම්බර් 29 MCQ. ඒකේ ප්‍රස්ථාරයක් තියෙනවා. ප්‍රස්ථාර පහක් තියෙන එකට පේන ඇති. බලන්න. සංඛ්‍යාතය F නෝට් වන නලාව දිගටම නාද කරමින් නියත ප්‍රවේගයකින් ගමන් කරන දුම්රියක්. වේදිකාවම සිටගෙන සිටින නිරීක්ෂකයෙකු දෙසට ගමන් කොට පසුව ඔහුගෙන් ඉවතට ගමන් කරයි. කාලය T සමග නිරීක්ෂකයාට ඇසෙන නලාවේ සංඛ්‍යාතය F විචලනය වන ආකාරය වඩා හොඳින් නිරූපණය වන්නේ මොකෙන්ද කියලා අහනවා. ඒ කියන්නේ අපි මෙහෙම වේදිකාවක හිටගෙන ඉන්නවා කෝච්චියක් අපේ පැත්තට ඇවිල්ලා අපි පාස් කරන් යනවා. කෝච්චිය අපේ පැත්තට එද්දි නලාව ගහන්න පටන් ගන්නවා. අපි පාස් කරන් යද්දි ඒ නලාව ඒ දිගටම ගහන් යනවා. ඩොප්ලාචරණය අර මම මේ මල මගේ TikTok එකේ හරි Facebook එකේ හරි වීඩියෝ එක දැක්කනම් අර ඇම්බියුලන්ස් එකක් නැත්නම් මොකක් හරි සයිරන් එකක් අහගෙන ඉන්න වාහනයක් අපේ පැත්තට එද්දි ඇහෙන ශබ්දය අපෙන් වෙනස් වෙලා යන ශබ්දය මම වීඩියෝ එකක් දැම්මේ. අනේ වීඩියෝ එක වගේම කතන්දරයක් තමයි මේ තියෙන්නේ. දුම්රිය අපේ පැත්තට එද්දි ඇහෙන නලාවේ ශබ්දයේ සංඛ්‍යාතයට වඩා අපෙන් එළියට යද්දි ඇහෙන ශබ්දයේ සංඛ්‍යාතය වෙනස්. ඉතින් ඒක කාලෙත් එක්ක ප්‍රස්තාරගත කරොත් කොහොමද දෙන්නේ කියලා අහනවා. හරිම සරලයි මේක නම්. මම ඊට පස්සේ ඒක තව පොඩ්ඩක් ඇඩ්වාන්ස් කරනවා නම් කොහොමද කියලා කියන්නම් මෙතන ඉන්න. හරි. ඒතර දැන් අපි බලමු අපි දෙසර එද්දි. නිරීක්ෂකයා ඉන්නවා. මේ මම මේ තමයි කෝච්චිය මම තව ටිකක් මම මෙහෙන් අඳින්න මේ මම නිරීක්ෂකයා මම හරි ඔයා හරි මේ කෝච්චිය හරිද කෝච්චිය රෝද ගොඩයි හරි හරිද ඒතර ඒකාකාර ප්‍රවේගයෙන් එනවා කියන්නේ ඔන්න ඒකාකාර ප්‍රවේගයෙන් එනවා කියන්නේ හරි මම අපි ගමු මෙහාට US කියලා ඒකාකාර ප්‍රවේගයෙන් මෙයා එනවා ඒ එන ගමනේ මෙයා F නෝට් කියලා එකෙනෙක් ගහනවා එයාව මට වෙනස් වෙලා F ඇහෙනවා මම ඒක F1 කියලා ගන්නම් හරිද මම නිශ්චලයි U නෝට් බිඳුවයි මම නිශ්චලයි එහෙනම් මම මේ සමීකරණය එකපාර දාගන්න ටින් ගාලා දැන් අපිට දැන් ගණන් හදලා මේ සමීකරණය දාලා දැන් මේක nothing නේ F1 කියන එක නා මට එනවා නිරීක්ෂකයට සාපේක්ෂ ධ්වනි ප්‍රවේගය නිරීක්ෂකයා නිශ්චල හින්දා ධ්වනි ප්‍රවේගයට වාචික ධ්වනි ප්‍රවේගය විදිහටමයි දැනෙන්නේ මෙතන F නෝට් ගෙන් වැඩි වෙනවා ප්‍රබලයට සාපේක්ෂ ධ්වනි ප්‍රවේගය ප්‍රබලය මේ පැත්තට US එකෙන් එනවා වාතය මෙතෙන්ටත් වාචික ධ්වනි ප්‍රවේගයේ වාතය එයාගේ ධ්වනි ප්‍රවේගයෙන් යනවා හැබැයි සාපේක්ෂ ප්‍රවේගය දැනෙන්නේ කොහොමද සාපේක්ෂ ප්‍රවේගය දැනෙන්නේ v ඍණ US කියලා හරිද ඔන්න ඔහම එනවා එතකොට US කියන එක නා ඒකාකාරයි US කියන එක නා ඒකාකාරයි හින්දා කෝච්චිය ටිකක් අපිට අපෙන් ගොඩක් ඈත ඉතින් මීටර් 500ක් විතර ඉඳන් මීටර් 400 300 200 100 විතර අපි ළඟට එනවා ඒ ළඟට එන්නේ මෙයා ඒකාකාර US දින ප්‍රවේගයෙන් ඒ හින්දා කෝච්චිය ටිකක් යම් කිසි ඈතක ඉඳන් අපිට හෝන් එක ඇහෙන්නේ කෝච්චිය මීටර් 500ක් ඈතින් තියෙද්දි කියලා හිතමුකෝ ඊට වඩා ඇහෙනවා 700ක් 800ක් ඈතින් තියෙද්දිත් ඇහෙනවා සාමාන්‍යයෙන් කෝච්චියේ හඬ ඇහෙන්නේ අපිට කෝච්චියේ නලාවේ හඬ ඇහෙන්නේ මීටර් 700ක් ඇහෙන්නේ ඔන්න ටික ටික ලං වෙනවා මට මීටර් 10ක් විතර එනකම් ලං වෙනවා ඒ ලං වෙන කොච්චර ලං වුණත් එයා ඉන්නේ ඒකාකාර ප්‍රවේගයෙන් v කියන එක කොහොමද නියතයි ද්වාතික ධන ප්‍රවේගයේ නියතයක් f නෝට් කියන එක ඒ නලාවේ සංඛ්‍යාත නියතයක් මෙයත් නියත ඒ කියන්නේ කාලයත් එක්ක කෝච්චිය ඈතින් මගේ පැත්තට එද්දී මම කිට්ටුවට එනකම්ම මට කෝච්චියේ සංඛ්‍යාතය ඇහෙන්නේ F1 ගෙන්ම තමයි නියත F1 කෙනෙක්ගෙන් ඇහෙන්නේ ඇයි මේ ඔක්කොම නියත හරිද එහෙනම් හැබැයි මොකද වෙලා තියෙන්නේ F නෝට්ට වඩා F1 මොකද වෙන්න ඕන F නෝට් වඩා F1 දැන් කලින් ගානේ වගේම F නෝට් කියන එක නා වැඩි වෙලා තියෙන්නේ එකට වඩා වැඩි අගයකින් මොකද මේ හරයේ v ඍණ US තගයක් තියෙනවා එහෙනම් v ට වඩා v ඍණ US කියන මෙන්න මේ
පදයේ මෙන්න මේ පදයේ විශාලත්වය අඩුයි. එඳ එකට වඩා වැඩි වේගයකින් තමයි ගුණ වෙන්නේ f0 කියන එකන. මෙයා මෙන්න මෙයා එකට වඩා වැඩි. ඒ හින්දා f1 කියන එකන විශාලයි f0. f1 කියන එකන විශාලයි f0. හරිද? මම එන ප්‍රස්තාරය මේ හරියම අඳින්නම්. හරිද? ඇදයින වැඩි ගණන් ගන්න එපා. මට පොඩ්ඩක් කෙලින් අඳින්න එකේ ප්‍රශ්නයක් තියෙනවා. එහෙනම් මුලින් මම කිට්ටුවට එන කම්ම f0 මේ වගේ හරියක ඉන්නවනම් f1 කියලා දැන් කාලයත් එක්ක මම කිට්ටුවට කෝච්චි එනවා. ඒ එනකම මට ඇහෙන්නේ ඔරිජිනල් සංඛ්‍යාතවල වඩා වැඩි f1 කියලා සංඛ්‍යාතයක් f1 කෙනෙක් කරනවා කියන වාක් කරන එක මම දාගන්න ඉන්නේ. වැඩි සංඛ්‍යාතයක් ඇහෙන්නේ. එයාගෙන් මට දිගටම ඇහිගෙන තියෙනවා. කාලයත් එක්ක සංඛ්‍යාතය වෙනස් වෙන්නේ නැහැ. මොකද මේ හැම පදයක්ම නියත. හරිද? කාලය. ඊට පස්සේ ඔන්න ශනිකමව පාස් කරා දැන්. ඔන්න කෝච්චිය ශනිකමව පාස් කරා. කෝච්චිය ශනිකමව පාස් කරපුවාම හරිද? කෝච්චිය ශනිකමව පාස් කරපුවාම දැන් ඒ සිද්ධිය එහෙනම් මෙහෙම. දැන් කෝච්චියම පාස් කරා. දැන් මම මේ ඉඳන් එන්නේ නා නිරීක්ෂකයා මෙතන ඉන්නවා දැන්. කෝච්චියම පාස් කරලා මෙන්න මෙහි යනවා දැන්. මට බායි කියලා යනවා. හරිද? ඒතර කෝච්චිය මේ පැත්තට තාමත් අර ඒකාකාර ප්‍රවේගයෙන්ම තමයි යන්නේ US ගෙන්. කෝච්චියෙන් නිකුත් කරන ධ්වනිය f0 ගෙන් මේ පැත්තට එනවා. මට ඒක දැන් වෙනස් වෙලා එනවා. දැන් මේක f1 උත් නෙමෙයි f0 උත් නෙමෙයි f2 වගේ වෙනස්ම එක්කෙනෙක්. නිරීක්ෂකයා තාම නිශ්චලයි. හරිද? දැන් මෙතෙන්ට අපේ අර මෙයා දැන් දාලාම ඔය කට්ටියට දැන් මේක පුරුදුයි. මෙතෙන්ට මෙයාව අපි පාවිච්චි කරොත් එහෙනම් මොකද වෙන්නේ? f2 සමානයි මොකද වෙන්නේ? f0 ගෙන් වැඩි වෙනවා. නිරීක්ෂකයන් ඉස්සරින් ඉඳන් මෙයා එහෙම ඉන්නවා. දැන් ප්‍රබලය මෙහාට යන්නේ, ධ්වනිය මෙහාට යන්නේ. කන මෙයාගේ කනට ඇහෙන්නේ යන ධ්වනිය යන්නේ මෙහාට, ප්‍රබලය යන්නේ මෙහාට. සාපේක්ෂ ප්‍රවේගීය දිශා විරුද්ධයි එකතු වෙනවා. v ධන us වෙනවා. හරි. දැන් එහෙනම් මාව පාස් කරලා ගිය මොහොතේ ඉඳන්, ඒ කියන්නේ මාව පාස් කරලා කෝච්චිය මීටර් 10ක් ගිය තැනේ ඉඳන් මට සයිරන් එක ඇහෙනවා නම් මීටර් 700ක් දක්වා ඒ 700ම යද්දී f0 වෙනස් වෙන්නේ නැහැ. us නියත ඒකාකාර ප්‍රවේගයක්, v නියතයක්. එහෙනම් f2 කියන එක නා නියත අගයක් වෙන්න ඕනේ. මේ ඔක්කොම නියත නම් මූ වෙනස් වෙන්න විදිහක් නැහැ නේ කාලයත් එක්ක. එහෙනම් කාලයත් එක්ක මෙයා නියත අගයක්. හරි? එහෙනම් හැබැයි මොකද වෙලා තියෙන්නේ? දැන් මෙයාගේ දැන් අතන හරය ලවයට වඩා පොඩි වුණු හින්දා එකට වඩා වැඩි අගයක් ආවේ. මෙතන හරය ලවයට වඩා විශාලයි. හින්දා මෙතන ඉන්නේ එකට වඩා අඩු අගයක්. ඒ හින්දා එකට වඩා අඩු අගයක් f0 ගේ වෙනුනහම f0 ගේ අගය අඩු වෙලා තමයි එන්නේ. එහෙනම් f2 කියන එක නා f0 ට වඩා කුඩයි. එහෙනම් එකපාරට මාව පාස් කරනවා ටින් ගාලා පාස් කරලා ඊට වඩා කුඩා අගයක්. ඒකට සාමාන්‍යයෙන් ඊට වඩා කුඩා අගයක් කුඩාගෙන එකපාරට මාව පාස් කරුව ගමන් ඊට වඩා කුඩා අගයකින් මට ඇහෙන්න පටන් ගන්නවා. එහෙලම එහෙම දිගටම යනවා. හරිද? f0 කියන එක නම් මේ වගේ දරක තියෙනවා. හරිද? ඔන්න ඔක තමයි ප්‍රස්තාරය. හැයි ලස්සනයි. මම හිතනවා හොඳටම තේරුණා කියලා. ඉතින් උත්තරේ එන්නේ තුන්වෙනි උත්තරේ විදිහට. හරි? දාගන්නකෝ. මෙමයි වීඩියෝ එක පෝස්ට් කරලා ඔය කට්ටිය දාගන්න. මං ඊළඟ ගානට යන්න. හරි? ඊළඟ ගානක් තවත් ප්‍රස්තාර ගානක්. හරිද? මම ශනික බෝඩ් එක මකලා දැන් ප්‍රස්තාර ගානක් ඊළඟ ගානක්. හරි? හරි. ඊළඟ ගාන තමයි 2010 59 වෙනි ගාන. 2010 59 වෙනි ගාන. හරි? මට අතර දෙයක් කියන්න බැරි වුණා. අතර දෙයක් කියන්න බැරි වුණා. ඒ තමයි නිකමට හරි ඔය කෝච්චිය මෙහෙම එද්දී ත්වරණය කරගෙන ගියාම අර ගානේ අර ගාන දැන් ඔය මීට කලින් හදපු ගාන වලට මතක ඇති. මේක දැනට මෙහෙම තියන්න. අර ගානේ අපිට ආවා f1 කියන එක න සමානයි v යට v ඍණ us වතාවක් f0 කියලා. හරිද? ඊට පස්සේ f2 කියලා එක්කෙනෙක් මම ගත්තා. එයා සමානයි v යට v ධන us f0. නිකමට හිතන්නකෝ මේ කෝච්චිය ඒකාකාර ප්‍රවේගයෙන් නැතුව ත්වරණය කරමින් ආවා කියලා. දැන් ඔතේ මේකේ ඒකක් නියතව තියෙද්දි ප්‍රස්තාරය ආවට මතකයි මේ ප්‍රස්තාරය හැඩය ආවේ. f0 මෙහෙම තිබ්බා. මෙහෙම මේ විදිහට තමයි ප්‍රස්තාරය හැඩය ආවේ. මේ කලින් සාකච්ඡා කරපු ගානේ. මම කියලා දෙයක් කියන්න කියලා මට ඒක අමතක වුණා ඇත්තටම. හරි.
හැබැයි දැන් හිතන්න මේ US කියන එකන හරිද මේ US කියන එකන ඒ කියන්නේ ඒ කෝච්චිය අපේ පැත්තට එන්නේ ඈතිනම් ත්වරණය කරන ගමන් කෝච්චිය අපේ පැත්තට එන්නේ ඈතිනම් ත්වරණය කරන ගමන් එහෙනම් F නෝට් නියතයක් V නියතයක් මෙයත් නියතුණත් මේ US කියන එකන විශාලත්වය කාලයත් එක්ක එන්නේ වැඩි වෙනවා නේද US කියන එකන විශාලත්වය කාලයත් එක්ක එන්න වැඩි වෙනවා කියන්නේ මේ යටපදේ විශාලත්වය කාලයත් එක්ක එන්න මොකද වෙන්නේ අඩු වෙනවා යටපදේ විශාලත්වය කාලයත් එක්ක මොකද වෙන්නේ එහෙමනම් එන්න අඩු වෙනවා එහෙනම් කාලයත් එක්ක මේ යටපදේ විශාලත්වය එන්න අඩු වෙනවා නම් මේ මුළු පදේ විශාලත්වය එන්න කාලයත් එක්ක වැඩි වෙනවා කියන එක තේරෙනවනේ කෝච්චිය ත්වරණය කරනවා නම් හරි කෝච්චිය කෙනෙක් කරන ත්වරණයක් වයි කරනවා නම් අපේ පැත්තට එදි ත්වරණයක් කරනවා නම් මේ යටපදේ මේ US කෙනෙක් කරන විශාලත්වය එන්න වැඩි වෙනවා US විශාලත්වය එන්න වැඩි වෙන හින්දා මෙන්න මේ යටපදේ මෙන්න මේ වීරණ US කියන යටපදේ විශාලත්වය එන්න අඩු වෙනවා මෙයාගේ විශාලත්වය වැඩි වෙන හින්දා වීරණ US කෙනෙක් කරන විශාලත්වය එන්න අඩු වෙනවා වීරණ US කෙනෙක් කරනගේ විශාලත්වය එන්න අඩු වෙනවා කියන්නේ මෙන්න මේ මුළු පදය V බෙදීම වීරණ US කෙනෙක් කරන එන්න වැඩි වෙන්න ඕන ඇයි යට එන්න අඩු වෙනවා නම් මේ පදේ එන්න වැඩි වෙනවා මෙයා එන්න වැඩි වෙනම නම් F නෝට් වතාවක් මෙයා F නෝට් නියතයක් මෙයා වැඩි වෙන හින්දා F නෝට් කාලයත් එක්ක මොකද වෙන්න ඕන F නෝට් කාලයත් එක්ක වැඩි වෙන්න ඕන හරිද එතකොට එහෙනම් මෙයා මෙහෙම ඇදලා හරියන්නේ නැත හරි මෙයා මොකද වෙන්නේ මේ ප්‍රස්ථාරය මේ වගේ වෙනවා කාලයත් එක්ක එන්න වැඩි වෙනවා ඔන්න ඔය වගේ හැඩයක් ගන්න වෙනවා ඒකාකාර වැඩි වෙයිද මෙන්න මේ වගේ හැඩයක් තමයි ගන්න. ඔන්න ඕක තමයි පොයින්ට් එක. මොකද ඕක ඊළඟ ගානට ඕනේ නෝ මේකට. හරි. දැන් එන අපි ඒ ගානට යමු. මම හිතන්නේ මම මේ කිව්ව එකත් තේරුණා කියලා. හරිද? මම ප්‍රස්තාර ඉතුරු ටික අඳින්න යන්නේ නැහැ. කලින් එකනේ ඒ ගාන. දැන් අපි මේ ගානෙන් බලමු. sorry. මේ මට වැරදීමක් වුණා. හරි ළමයි. එහෙනම් මම දැන් ගණන් කිපේ සාකච්ඡා කරා. තව ලස්සන ගානක් තියෙනවා මේ 2010 59 වෙනි ගාන. හරිද? 2010 59 වෙනි ගාන. හරි. 2010 ඉරෙල්ල 59 වෙනි ගාන. ඒකත් ලස්සන ප්‍රස්තාවයක් තියෙනවා. මම ඒක සාකච්ඡා කරලා අපේ වැඩේ නවත්තමු. හරි. මාණ්ඩේ ඒකේ ලස්සන කතාවක් තියෙනවා. රූපේ පෙන්වා ඇති පරිදි මෝටර රථ දෙකක් A සහ B නියත වේග වලින් මාර්ගයක ගමන් කරනවලු. මෝටර රථ දෙකක් පෙන්ලා තියෙනවා මේ විදිහට A සහ B හරිද? A සහ B නියත වේග වලින් මාර්ගයක ගමන් කරනවලු. අපි හිතමු මෙයා මේ පැත්තට VA කියලා වේගයෙන් ගමන් කරනවා. මෙයා මේ පැත්තට VB කියලා වේගයෙන් ගමන් කරනවා. මොකද දිශාව අපිට පෙන්වන්න කරලා තියෙන්නේ මේ එකම දිශාවට යනවා කියලා. හරි. ඒ රථයේ රියදුරා සංඛ්‍යාතයේ F නෝට් වූ ඔහුගේ රථයේ නලාව නොකඩවා නාද කරනවලු. ඒ රථයේ එන්නේ අර හෝන් එකෙන් ඩ්‍රයිව් කරන જાතිය මිනිහෙක් එන්නේ. හරිද? F නෝට් සෑහෙන්න මේ නලාව ගහගෙනලු එන්නේ අර හෝන් එකෙන් ඩ්‍රයිව් කරන ඩයල් එකක් එන්නේ. හරි. ඒක කමන්නේ අපිට. නලාව නොකඩවා නාද කරයි. ඊට පස්සේ ආරම්භයේදී B Aට වඩා වේගයෙන් ගමන් කරයි. ආරම්භයේදී B කියන එක Aට වඩා වේගයෙන් ගමන් කරනවලු. ඒ කියන්නේ මේ Nokia කියන්නේ මේ VB කියන එකන විශාලයි V Aට වඩා කියලා කියන්නේ නේ. හරි. ගමන් කරයි. ඊට පස්සේ හදිසියේ B රථයේ වේගය අඩු කර නවත්තයි. ඒ කියන්නේ B රථය ඊට පස්සේ මන්දනයක් කරලා නවත්තනවලු. ඊට පස්සේ A එම වේගයෙන්ම දිගටම ගමන් කර නවත්වා ඇති B පහු කරලා යනවලු. ඊට පස්සේ කතන්දරේ ඕකයි. ඒ කියන්නේ මෙහෙම මුලින් දෙන්න VB කිය ඒකාකාර ප්‍රවේගයෙන් VA ඒකාකාර ප්‍රවේගයකින් යනවා. ඒ කියන එක නම් හෝන් එක උඩ නැගගෙන ඉන්නේ. ඒ හෝන් එකෙන් එන එළියට එන සංඛ්‍යාතය F නෝට් කියලා මම ගන්නවා. හරිද? ඒතර මෙතන සාපේක්ෂ චලිතයක් හැම වෙලෙම කතා වෙන හින්දා මෙයාට ඇහෙන එක වෙනස් වෙනවා කොහොමත් ඒ හින්දා මම යාව F dash කියලා ගන්නවා. ඩොප්ලාචරණ යනවා වෙනස් වෙනවා. හරි. එහෙනම් මුලින් කියන VB කියන එක නා VA නියතයිලු VB කියන එක නා විශාලයිලු VA ට වඩා මුලින්. හරිද? මුලින් ඈ. ඊට පස්සේ VB කියන එක නා ක්‍රමයෙන් බ්‍රේක් ගහගෙන මන්දනය කරලා නිශ්චල වෙනවලු.
හරිද? එහෙම වුණාට පස්සේ ඒ තාම පිටිපස්සෙන් ඉන්නේ ඒ කියන එක්කෙනා මෙයාව මෙහෙම පාස් කරගෙනත් යනවලු. හරිද? ඔන්න ඔය කතාවට අදාළ ප්‍රස්තාරය. ඔය කතාවට අදාළ කතන්දරේදී බීට මෙන්න මේ ඒ ගහන නලාවේ ශබ්දය කොහොමද එද්දී F dash විතර වෙනස් වෙලා යනවනේ. අනේ බීට ඇසෙන නලාවේ ශබ්දයේ සංඛ්‍යාතය කාලයත් එක්ක කොහොමද වෙනස් වෙන්නේ කියලා ප්‍රස්තාරකින් අහනවා. හරි ලස්සන කතාවක්. සිද්ධි කීපයක් තියෙනවා. හරි මුලින්ම ගමු මුලින්ම මං ගන්නම් VB විශාලයි VA හරිද ඒකාකාර ප්‍රවේගයෙන් දෙන්නම ගමන් කරමින් ඉන්නවා. ඒ කියන්නේ මේ අවස්ථාවම තමයි. VB විශාලයි VA ඒකාකාර ප්‍රවේගයෙන් මෙයාලා ගමන් කරන් ඉද්දී අපේ ඔබ්සර්වර් මෙයා එතකොට ඔබ්සර්වර් මෙයා එයාට එහෙන F dash කෙනෙක් කරනවට ගන්න පුළුවන් නිරීක්ෂකයට සාපේක්ෂව ධ්වනි ප්‍රවේගය ධ්වනිය මෙහාට V ප්‍රවේගයෙන් එනවා නිරීක්ෂකයා මේ පැත්තට VB ප්‍රවේගයෙන් යනවා. ධ්වනිය මෙහාට V ප්‍රවේගයෙන් එනවා. නිරීක්ෂකයා මේ පැත්තට VB ප්‍රවේගයෙන් යනවා. එකම දිශාව නම් සාපේක්ෂ ප්‍රවේග අඩු වෙනවා. VB ඍණ V කියලා ගන්න පුළුවන් මට. හරිද? ඊට පස්සේ ප්‍රභවයට සාපේක්ෂ ධ්වනි ප්‍රවේගය ගත්තොත් එහෙම ප්‍රභවය මේ පැත්තට VA වලින් යනවා. ධ්වනිය ආපහු මේ පැත්තට V වලින් යනවා. V කියන්නේ වාතයේ ධ්වනි ප්‍රවේගය. ප්‍රභවය මේ පැත්තට VA වලින් යනවා. ධ්වනිය ආපහු මේ පැත්තට V ප්‍රවේගයෙන් යනවා. එහෙනම් එහෙනම් මොකද වෙන්නේ? ආයෙත් එකම පැත්තට චලිත වෙන්නේ. එකම පැත්තට චලිත වෙනවා නම් සාපේක්ෂ ප්‍රවේගය අඩු වෙනවා. V මෙතන වැරදුනා සමාහින්න V ඍණ VB වෙන්න ඕන. මෙතන V ඍණ VA. ඇයි හැම වෙලේම වාතය ධ්වනි ප්‍රවේගය සාමාන්‍ය වාහනයක ප්‍රවේගයට වඩා වැඩිනේ. වතාවක් F0. හරි. දැන් මෙතෙන්දී VB කියන එක්කනාගේ අගය VAට වඩා වැඩිනේ. හරිද? එනවා මෙයා 330යි කියලා මෙයා 330යි එහෙනම් මෙයා 330යි වගේ නම් VB කියන එක්කනා 30ක් එමිෂන් එක නම් මෙයා නිකන් 20ක් එමිෂන් එක වගේ මේ කියලා තියෙන්නේ. අපි නිකන් ඇසියුම් කරමු. ඒ කියන්නේ දැන් උඩ තියෙන 300 එහෙම මෙහෙමනේ කියලා තියෙන්නේ VB විශාලයි කියලා තියෙන්නේ. ඒතර මේක සාධාරණයි. එහෙනම් VB විතර මෙතන අගය 300යි මෙතන අගය 310යි. එහෙනම් 310න් බෙදුනහම එන්නේ එකට වඩා අඩු අගයක්. එහෙනම් F0ට වඩා F dash මේ සංසිද්ධියේදී අඩුයි. F0 කියන එක්කනා විශාලයි F dash ට වඩා මුලින්. හරි? එහෙනම් මුලින් ඔහොම යම්කිසි කාලයක් ගමන් කරනවනේ. මුලින් ඔහොම යම්කිසි කාලයක් ගමන් කරන හින්දා අපි ප්‍රස්තාරේ මේ පැත්තේ යන්න පටන් ගත්තොත් එහෙම මුලින් ওই විදිහේ යම්කිසි කාලයක් ගමන් කරනවා. හරිද? වැඩි හිතන්න එපා. ඊරිනම් ඇදයි ඒව ගැන වැඩි හිතන්න එපා. හරිද? මුලින් F0 කියන එක්කනට වඩා අඩු එක්කෙනෙක් ඇහෙන ගමන් මුලින් ගමන් කරනවා. ඒ කියන්නේ B කෙනෙක් නා බ්‍රේක් ගහලා මන්දරේන්න පටන් ගන්න කලින් අඩු සංඛ්‍යාතයක් තමයි F dash විදිහට ඇහෙන්නේ. හරි. ඊට පස්සේ මම බ්‍රේක් ගහන්න පටන් ගන්නවා. දැන් මෙයා නියතයි. මේ පදේ නියතයි. හරිද? මේ පදේ නියතයි. හරි. මේ පදේ නියතයි යට පදේ නියතයි. මම බ්‍රේක් ගහලා මන්දනය කරන්න පටන් ගන්නවා. මම බ්‍රේක් ගහලා මන්දනය කරන්න පටන් ගත්තාම වෙන්නේ මොකද්ද? මේ VB කෙනෙක් කා ටික ටික අඩු වෙනවා. 30 ඉඳන් 29 28 27 වගේ අඩු වෙනවා. එතකොට මෙතනාගය 300 ඉඳන් 330න් 30ක් ගිහම 30යි. මෙයා 28 29 විදිහට අඩු වෙද්දි මෙයා 300 ඉඳන් මේ මුළු පදේ අගය 300 ඉඳන් 301 302 303 විදිහට වැඩි වෙන්න පටන් ගන්නවා කාලයත් එක්ක. හැබැයි කාලයත් එක්ක වැඩි වෙන එක නා දැන් මෙතන අපිට ගන්න පුළුවන් මෙතන මේ හැඩ බලපුවම අපිට තේරෙනවා ඔය ප්‍රස්තාරයේ හැඩ මෙහෙම ඒ කියන්නේ මෙහෙම නියත අනුක්‍රමණයක් තියෙන විදිහට තියෙන්නේ. මේ වගේ නැහැනේ. ඒ කියන්නේ අපිට මේකෙන් නිකන් අපිට තේරෙනවා මෙයා ඒකාකාර මන්දනයකට තමයි ලක් වෙන්නේ කියලා. හරිද? ඒකාකාර මන්දනයේ ලක් වෙදී මොකද වෙන්නේ? කාලයත් එක්ක මෙයා ඒකාකාරතම අඩු වෙන්නේ. මෙයා ඒකාකාරව අඩු වෙන හින්දා මෙන්න මේ පදේ වැඩි වෙන්නේ ඒකාකාරව. ඒ පදේ වැඩි වෙන්නේ ඒකාකාරව. හරි? එහෙනම් මෙන්න මේ විදිහට මෙයා ඒකාකාරව වැඩි වෙන්න පටන් ගන්නවා. ලස්සන වැඩේ තමයි මෙයා 30 ඉඳන් 29 28 27 26 විදිහට අඩු වෙගෙන ඇවිල්ලා මෙයා 20 මැෂින් එක වුණාම මෙයයි මොකද වෙන්නේ? මෙයයි අගයන් 330න් 20ක් විදිහට සමාන වෙලා මෙයාට මෙයා මෙන්න මේ සම්පූර්ණ එක්කනට යටින් සම්පූර්ණ එක්කන කැපිලා ගියපම එකක් වෙලා F0 ට සමාන වෙනවා. මෙන්න මේ F0 ට සමාන වෙනවා. හැබැයි තාමත් මෙයා බ්‍රේක් ගහගෙන එයාගේ ප්‍රවේගය අඩු කරගෙන යන ගමන් ඉන්නේ. ඔන්න ඒක තමයි F0 පාඩේ. එතනින් එහාට මොකද වෙන්නේ? මෙයා 20නුත්
එහාට අඩු වෙනවා. මෙයා 19 18 17 විදිහට යද්දී මෙතන අගය මොකද වෙන්නේ? මෙතන අගය මෙයාටත් වඩා වැඩි වෙන්න පටන් ගන්නවා. මෙතන අගය එන්නේ 300යි අනියතයක්. මෙතන 300 මෙතන මෙයා 20 වුණාම මෙයා 300 වෙනවා. ඊට පස්සේ මෙයා මෙතන 19ක් එමිෂන් එක වුණාම මෙයා 301ක් වෙනවා. සෝරි මෙතන 310ක් තියෙන්නේ. 310ක් 310ක් තියෙන්නේ. මෙතන 310 තිබ්බා. ඊට පස්සේ මෙයා 20ක් එමිෂන් එක වුණාම අඩු වෙගෙන ඇවිල්ලා මෙයා බ්‍රේක් ගහගෙන මෙයා මන්දනය කරගෙන ඇවිල්ලා අඩු වෙගෙන ඇවිල්ලා 20ක් එමිෂන් එක බවට පත් වෙනවාම මේ පදේ 310ක් වෙනවා. මෙයා 19ක් එමිෂන් එක වුණාම මෙයා 311ක් වෙනවා. ඔහොම කාලයත් එක්ක මෙයා 300 කරනවා 312 313 විතර වැඩි වෙනවා. එතකොට මොකද වෙන්නේ දෙයියනේ? එතකොට වෙන්නේ මෙන්න මේ මුළු පදේ විශාලත්වය මම මෙන්න මේ ගන්න මුළු පදේ විශාලත්වය. මෙන්න මේ මුළු පදේ විශාලත්වය කියන එක නා මොකද වෙන්නේ? එකට වඩා වැඩි වෙනවා. එතකොට f' කියන එක නා f නෝට් වඩා වැඩි වෙනවා. ඔන්න වැඩි. ඔහොම වැඩි වෙනවා. වැඩි වෙලා මොකද වෙන්නේ? මෙයා බිඳුවට ගියපුවාම ඒ කියන්නේ b කියන එක නා බිඳුවට ගියාට පස්සේ එහෙම නැත්නම් එයා වාහනේ නැවැත්තුවට පස්සේ සමීකරණය මෙතනින් මෙන්න මේ විදිහට විචලනය වෙනවා නේද? f' සමානයි v යට v ඍණ a වතාවක් f නෝට්. v ඍණ a නෙමෙයි v ඍණ va වතාවක් f නෝට් බවට පත් වෙන සමීකරණය. මම කියන එක තේරෙන්නේ නැති කියලා හිතනවා. මෙහෙම වුණාට පස්සේ කියන්නේ මෙයා දැන් බ්‍රේක් එක ගහලා ඉවරයි. හරිද? ඒ වෙන අවස්ථාව අපි ගමු මෙන්න මේ අවස්ථාව කියලා මෙන්න සංඛ්‍යා එතකොට සංඛ්‍යාතේ යම්කිසි මෙන්න මේ වගේ අගයක් කාඩයක් එක්ක. ඊට පස්සේ මොකද වෙන්නේ? ඊට පස්සේ හැබැයි තාම A කියන වාහනේ ඉන්නේ මුට පිටිපස්සෙන්නේ. දැන් මූ බ්‍රේක් ගහලා තියෙන්නේ. දැන් A මෙයා පැත්තට එනවා. හැබැයි දැන් මෙයා නැවතිලා තියෙන හින්දා සමීකරණය මෙන්න මේ විදිහට වෙනවා. ඒතර V A මේ පැත්තට එනවා. මෙයා නැවතිලා තියෙන දැන් සමීකරණය මෙන්න මේ හැඩේ මෙතෙන්ට එනවා. දැන් එහෙනම් මෙයත් නියත ඔක්කොම නියත හින්දා මේ f' නියතයි. ඒ නියත වෙන්නේ මෙන්න මේ ප්‍රවේගය. අර වැඩි අගයක් ගත ප්‍රවේගයේ නියත වෙලා මෙයා ළඟට කිට්ටුවට නිකම් ඉන්නවා. හරිද? ඔහොම හැඩයකට දැනටම ඔහොම හැඩයකට තියෙන ඉතින් පස්වෙනි උත්තරේ විතරයි. හරිද? ඊට පස්සේ මොකද වෙන්නේ? එකපාරටම B ව පාස් කරලා A ගියපු ගමන්. හරි? එකපාරටම B ව පාස් කරලා A ගියපු ගමන්. ඔන්න දැන් A මෙතන ඉන්නේ B මෙතන ඉන්නේ A ඌව පාස් කරලා ගිහිල්ලා. B මෙතන ඉන්නේ A ඌව පාස් කරලා ගිහිල්ලා. A දැන් මේ පැත්තට යනවා අපි ගත VA ගෙන්. ධ්වනි තරංගය මෙහාට එනවා V නෝඩ් ගෙන්. sorry V නෝඩ් නෙමෙයි V ගෙන් F නෝට් ගෙන් එළියට දෙනවා. මෙතෙන්ට යද්දි ඇහෙන එක්කන F dash එයා V ගෙන් එන්නේ. දැන් ඔන්න ඔහොම තත්ත්වයටපත් වෙනවනේ. A කාර් එක B පාස් කරලා ගියපම ඔහොම තත්ත්වයටපත් වෙනවනේ. ඔහොම තත්ත්වයටපත් වුණාට පස්සේ පේන ඇති කියලා හිතෙනවා. ප්‍රස්තාරේ පේනව නේද? ප්‍රස්තාරේ පේනවා උලක් නැහැ. ඔහොම තත්ත්වයටපත් වුණාට පස්සේ සමීකරණය ලිව්වොත් අපි දන්න කතන්දරෙන් ඔහොම තත්ත්වයටපත් වුණාට පස්සේ සමීකරණය ලිව්වොත් අපි දන්න කතන්දරෙන් මොකද වෙන්නේ? f dash සමානයි මෙයා නිශ්චලයි දැන් නිරීක්ෂකයා නිශ්චලයි v දැන් බලන්න ප්‍රභවය මෙහාට එනවා ධ්වනිය යන්නේ මෙහාට. ප්‍රභවය මෙහාට එනවා ධ්වනිය යන්නේ මෙහාට. සාපේක්ෂ ප්‍රවේගය එකතු වෙන්නේ දිශා ප්‍රතිවිරුද්ධයි. v ධන va වෙනවා. මොකද වෙන්නේ? මේ සම්පූර්ණ පදය ආපහු මොකද වෙන්නේ? වතාවක් f නෝට්. හරි. මේ සම්පූර්ණ මේක මෙයා මේ සම්පූර්ණ පදය ආපහු එකට වඩා ගොඩක් අඩු වෙනවා. එකට වඩා අඩු වෙනවා. ඒකට වඩා අඩුවීමත් එක්ක මොකද වෙන්නේ? f දැන් මේ වෙලාවේ අවසානයේ f dash කියන එක කුඩා වෙනවා f නෝට්ටත් වඩා. ඒ තමයි මෙයා පාස් කරන අවස්ථාවේ එක පාටම මේක මෙන්න මෙහෙම ප්‍රස්තාර කැලලක් ඇඳිලා තියෙන්නේ අවසානයේ. උත්තරේ 5 කියලා දැනටම අපි දන්නවා හැඩේ මේ ටික වෙද්දී. ඒනට අවසාන අර අන්තිමට තියෙන කැලල තේරුම තියෙන්න බෑ. ඔන්න ඔක තමයි තේරුම. හරිද? ඔන්න කතන්දරේ හරි ලස්සන ගානක්. හරි ළමයි. ඉතින් මං හිතන්නේ දැන් මම මෙතෙන්දී MCQ 10ක් විතර 10කට වැඩි ආසන ප්‍රමාණයක් සාකච්ඡා කරා. හැබැයි ලොකු වෙලාවක් මේකට ගිහින් තියෙන්නේ. ඒ හින්දා මම පරාවර්තනයේ ඩොප්ලාචරණය, ආලෝකයේ ඩොප්ලාචරණය වගේ කතන්දර තව වීඩියෝ එකකින් ගේන්නම්. ලොකු වෙලාවක් ගිහින් තියෙන්නේ. මම හිතන්නේ පැයකටත් වැඩි කාලයක් දැන් මේ MCQ එකට ගිහින් තියෙන්නේ. හැබැයි මේ MCQ හැම එකම මම හරිම ලස්සනට ගොඩක් හොඳට හැමෝටම බලන ඕනම මට්ටමේ කෙනෙක්ට තේරෙන්න පැහැදිලි කරලා තියෙනවා. ඉතින් එහෙනම් දෙවෙනි වීඩියෝ එක මේක. තුන්වෙනි වීඩියෝ එකේ විතර මම ගේන්නම් පරාවර්තනයේ ඩොප්ලාචරණය.
ආලෝකීය ඩොප්ලාචරණය වගේ දේවල්. ඊට පස්සේ අපි එසේ ගණන් කීපයක සාකච්ඡා කරලා දාලා අපි ඩොප්ලාචරණය කියන කතාව ඉක්මනටම ඉවර කරලා ඊට පස්සේ අපි මොන හරි වෙන තවත් ෆිසික්ස් සිලබස් එකේ තියෙන ඉන්ටරෙස්ටිං පාර්ට් එකක් මම ඔය කට්ටියට ගෙන්නන්න. එහෙනම් මේ වීඩියෝ එකෙන් මම දැනට නවතිනවා. අපි ඊළඟ වීඩියෝ එකෙන් සිටිමු ඊළඟ තියරි පාර්ට් එකට. හරි එහෙනම් හැමෝටම ජය වේවා.